නැති ගොඩාක් අය හොඳ ලකුණු තියෙනවා සතුටුයි. හැබැයි ඒ වගේම 60 ගණන් ඉන්න කට්ටිය ඉන්නවා. නේද? ඒතර 50 ගණන් වගේ නම් දෙන්නෙක් වගේ හරි එක්කෙනෙක් වගේ එහෙම ඉන්නේ අලුත් පුතාලා දුර තමයි ගොඩක් එහෙම හිටියේ. දැන් මෙහෙමයි. දැන් මේ ඔය තියෙන ලකුණු ඕගලන්ට ගේන්න පුළුවන්. අඩු අයට ඔක්කොටම ලකුණු උඩ ලකුණුගෙන ගේන්න පුළුවන් මහන්සි වෙලා. ඔක එච්චර දෙයක් නෙමෙයි. සබ්ජෙක්ට් එක ඕගොල්ලෝ දන්නවා. ඕගලන්ගේ මෙමරි එකේ තියෙනවා. ඒතර ලෙස් මාර්ක්ස් තියෙන හැමෝම ඒ ගැන worry වෙන්න එපා. work hard. ටිකක් මහන්සිලා වැඩ කරන්න. ඒකයි දැන් before the exam එකට කලින් ඕගලන්ට පේපර් එකක් ওই විදිහට ටීචර් කළෙත් ඒකයි. දැන් ඕගොල්ලෝ දන්න ඕගලගේ මට්ටම ලකුණු තියෙන අය මට පුළුවන් කියලා නිකන් ඉන්න බෑ. ඕගොල්ලොත් වැඩ කරන්න ඕනේ. ඒ විදිහට කරගත්තම හොඳ ලකුණකට යන්න පුළුවන් ටර්ම් ටෙස්ට් එකේදී. බහුතරයක් ළමයි ඉන්නෝ හොඳම ලකුණු වල 97 තමයි හයි මාක්ස් එක. 96 ඉන්නෝ. ඔහොම above 90 ගොඩක් දෙනෙක් ඉන්නවා. හරිද? එතකොට වතිනාරනේ. හරි. එතකොට ඒ ගැන වොරි වෙන්න එපා. මේ ලකුණු මදි කට්ටිය ඉන්නවා නම් දැන් වැඩ කරන්න මහන්සි වෙලා. හරි. Last week we have discussed 2022 third term paper. මම after the class I will put the last year 2024 paper එක දාන්නම්. next week එනකොට කතා කරන්න එක ලෑස්ති වෙලා එන්න. මේ ටික අපි ඩිස්කස් කරා නේද? ගන්න පේපර්ස් එළියට දැන්. දැන් අර පේපර් එකකින් මිදෙන්න දැන් ඕගලන්ට හෙට වෙද්දි මම පෝස්ට් එකට දානවා පේපර්ස් ටික. ඕගලන්ට ඒ වීක් එකේ හම්බුනහම මන්ඩේ වෙද්දි අපි will discuss only the wrong question. හැමෝම පේපර් එක අතට ආවට පස්සේ ලකුණ විතරක් බලලා වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම මම ලියලා ඇති වැරදි තැන්වල මොකද්ද රීසන් එක මේ විදිහට එන්න ඕනේ. ඒ අවශ්‍ය දේවල් මම ලියලා ඇති. ඒව බලන්න හැමෝම. මොකද ඇයි වැරදෙන්න හේතුව? පේපර් එක අතට අරගෙන ආයි පාරක් ඇයි මගේ මේක වැරදුනේ ඒ තැන ඒක අනිවාර්යෙන් හැමෝම බලන්න ඕනේ ඒ විදිහට ඔයගලන්ට මාක්ස් හදාගන්න පුළුවන්. ඒතර ඇත්තටම කම්පෙයාර් කරොත් එහෙම ග්‍රේඩ් 11ස් ලත් එක්ක ග්‍රේඩ් 10ස් ලා හොඳටම මදියක් තියෙනවා. ඉතින් ග්‍රේඩ් 11ස් ලා කියන්නේ මාස දෙකයිනේ. ඒගොල්ලෝ හොඳ මට්ටමේම ඉන්නවා මේ සැරේ. 100ට සෑහෙන ප්‍රමාණයක් හොඳම ලකුණු වල ඉන්නවා. ඉතින් සතුටුයි. ඒ මට්ටමට ඕගොල්ලොත් එන්න ඕන. ඒගොල්ලොත් හිටිය ගිය අවුරුදු විදිහට තමයි පේපර්ස් කරලා ඒ රෙඩි කරලා පාඩම් කීප පාරකට කෙරෙව්වට පස්සේ තමයි ඔය විදිහට දැන් තර්ඩ් ටර්ම් වෙනකොට ඒගොල්ලෝ හොඳ ලකුණකට ඇවිල්ලා. ඉතින් ඕගොල්ලොත් දැන් ඔය 50 ගණන් ඉන්න අය අනිවාර්යෙන් මහන්සි වෙන්න ඕන. ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට ඇයි වැරදුනේ මොකද්ද උත්තරේ හරි එක. චෙක් කරලා බලන්න. උත්තර දාලා තියෙනවා. හරි උත්තරේ මොකද්ද කියලා දාලා තියෙනවා. හරි? ඕකේ. ගන්න 2022 පේපර් එක පුතේ අපි ඩිස්කස් කරමු. පුතාලා ලියාගෙන ආවද? බලන්න දිදුරු මාක්ස් අඩු වෙන රීසන්ස් ඕවා. පේපර්ස් ගන්නෙ නෑ print out කරගෙන එන්නේ නෑ. එතකොට ලකුණු අඩු වෙනවා. හරි. තමන්ගේ මහන්සිය තමයි self study එක mainly අවශ්‍යයි. O level වලදී. හරි. ගන්න පුතේ අපි අන්තිමටම කරේ මොකද්ද? question number 9 උත් කරා මං හිතන්නේ. right suitable අලවලක් තියෙන්නේ. හරි. බලන්න පුතේ ලියලා තියෙන්නේ write only one function of the following utility program in the operating system. Write only one function. ඒ කියන්නේ so after defragmentation what's happened? Function. Using antivirus software what's happened? You have to write the function. Write only one function of the following utility program in an operating system. දැන් මොනවද කියන්නේ? This defragmentation කියන්නේ මොකද්ද? පාඩම මතක් කරගත්තොත් yes rearranging හරි logically ඒ ටික ගන්නට arrange වෙන එක තමයි වෙන්නේ. කියන්නේ it's removing the fragments. නේද? තැන් වල තියෙන හිස් ඉඩවල් ටික නැති වෙලා යනවා. හරි. එතකොට antivirus software එකෙන් මොකද වෙන්නේ? it's remove the virus. නේද? ඒ ටික බලමු මම මාකින් එකත් එක්කම පෙන්නන්නම්. බලන්න මාකින් එක ඇයි මම ටීචර් මාකින් එක පෙන්නන්නේ ඔයගලන්ට? මාකින් ස්කීම් එක දැක්කම ඔයගලන් දන්නවා උත්තරයක් ලියවෙන්න ඕනේ කොහොමද කියලා. ඒතර ඒ වගේම ඔයගලන්ගේ මතකේ තියෙන්න ඕන ඔයගලන් දකුණු දෙකක් හම්බ වෙනවා නම් එතන 2 points බලාපොරොත්තු විල්ලක් වෙනවා කියන එක. ඒකත් ඔලුවට තියාගන්න. ඒතර මේ බලන්න disk defragmentation මොකද උත්තරේ? Organizing the hard disk by rearranging clusters of small spaces together and creating a larger free space.
හරි, organizing the hard disk by rearranging the clusters of small spaces together. ඒ කියන්නේ තැන් වල ඉතුරු වෙනවා small spaces together and creating a larger free space. ඒතර ඒකේ the increase ඒකෙන් මොකද තවත් පැහැදිලි කළා. මොකද this increases the efficiency of the hard disk. slowness එක අඩු කරනවා. නේද? මතකද දැන් 10 වසර අච්චුපතරන් ওই ටික මතක් කරලා දෙන්න ඕනේද? පොඩ්ඩක් මතක් කරලා දෙන්නද රිවිෂන් එකක් විදිහටම යමුද අපි මේ පාඩම? ආ 10 මං ගෙනල්ලා නැහැ නේද? පොත අරගෙන නැහැ. පොත. අමින. හරව ගන්න මේ පිටුවට පුතේ. දැන් පොත ගන්න කොහොද ඉදුල පොත? මෙතින් එතනමයි තියෙන්නේ. කිය දීසා බය කරන්න ආපු හැටිනේ. These are fragments. Fragments mean he said empty spaces. So when there is a fragment, what's happened? If you are going to store a large file, that file broken into pieces and store. නේද? කෑලි වලට කැඩිලා ගිහිල්ලා මේ තැන් දෙකේ store වෙනවා. එතකොට save වෙන්න time ගන්නවා. ඒ වගේම when you are retrieving මොකද වෙන්නේ? ඒ දෙක කෑලි දෙක එකට එකතු වෙලා open වෙන්නේ ඒකට time එකක් වෙනවා. එතකොට efficiency එක අඩු වෙනවා when there is a fragments. So when you use defragmentation, so defragmentation is a utility program. It's a utility program. ඒතර මතකේ තියෙන්න අවශ්‍ය. ඒතර ඕක තමයි කියන්නේ increase the efficiency කියලා. ඕක පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. This defragmentation. So antivirus software ගත්තොත් එහෙම protecting the computer by identifying and eliminating the malicious software. නේද? එහෙම නැත්නම් removing the virus කියලා හරි ළමයා ලිව්වනම් ඊට අදාළ උත්තරයක් යනවා නම් ඒ උත්තරය පැහැදිලිද? පුතේ මයික් කරන්න ක්ලාස් එකට ජොයින් වෙනවා එතකොට තමයි සද්දේ. හරි. ඕකේ. මතකයිද මේ දෙක? හරි. නම්බර් 2. දැන් කරලාද තියන්නේ ඕගොල්ලෝ? කරලා නැද්ද? තේනුක කරලා නැද්ද? කළා. හරි. ගන්න පේපර් එක 2022 පේපර් එක. අපි කර ඉන්නේ ඒක. අරන් නෑ මන් දන්නවා ගත්තේ නෑ කවදාවත් ගෙනාවේ නෑ. මන් දන්නේ නෑ. දැන් පොතේ ලියන්න ගන්න උත්තරයක් ගන්න. ලියන්න. ලියලා නැද්ද? නෑනේ ටක් ගාලා ලියන්න. Name two parts of the central processing unit and write one function of each device. ඔයා කළාද? නැත්තම් කරනවා දැන් ඉතින්. මේ උත්තර ලියන්න මේකට. පේපර් එක ළඟ තියෙනවනේ පේපර් එක දිහා බලන්න ලියන්න. දැන් this revision යන එකම මේ දෙකත් කරමු. බෑ මදි. අර පේපර් එක කරන්න බෑනේ පුතේ තාම. ළමයිට ගිනිහිල්ලා නෑ. අර පොත් ගෙනාවනේ. 2022 නෑ ඔය 2021 අපි ඩිස්කස් කරලා ඉවර කරා. මොනවාද 2 parts කිව්වට අපි දන්නවා මොනවාද CP එකේ තියෙන main parts තුන? CU, ALU, memory, register. හරි. එතකොට අපිට මොනවද ගන්න පුළුවන් CU එකෙන් මොකද කරන්නේ? It's control all the devices of the computer system. එන ටට්ටක් ගාලා ඩිස්කස් කර යන්න. ලියනවා නම් හොඳයි. හැබැයි ලියන්න ඕන තැන් වලදී ලියන්න ඕනේ. හොඳයි. ගණන් හදන තැන් ඒව කරන්න ඕනේ. හරි. කියන්න බලන්න. මොකද්ද CU එකෙන් කරන්නේ? Control all the devices of the computer system. ඒක ලිව්වා නම් ඇති. ඒක ලියන්න. එතකොට ඊළඟට අපි ගත්තොත් එහෙම අපි ALU ගත්තොත් මොකද්ද වෙන්නේ? Perform all the mathematical and the logical function. Memory register ගත්තොත් එහෙම temporarily store data needed for the processing functions of the ALU. ALU එකට කරන්න ඕන දේවල් ටික. ඒ කියන්නේ ALU එකෙන් ගණන් හදනකම් ඒ අවශ්‍ය දේවල් ටික තියාගෙන ඉන්නේ කොහෙද? memory register එකේ. ඒ විතරක්ද? ALU එකෙන් process වෙලා එන information එකක් තියාගෙන ඉන්නව කවුද? memory register එකේ. යම් බලන්න මාකින් එකට මේදී temporarily store data needed for the function of ALU and the information produced by the ALU. ඒ දෙපැත්තම ලියවෙන්න ඕන. ළමෙක් ලියද්දී ඔක කෑලි කඩන්න එපා. ඕනෑම කොටස් දෙකක් ඒක ආනන් දක්වා ඇත්නම්. පැහැදිලිද? දැන් memory register එකේදී ඔයගොල්ලෝ කිව්වොත් එහෙම ALU එකට අවශ්‍ය data ටික store කරන් ඉන්නවා කියන එක බාගෙට උත්තරයක් වෙනවා.
තේරෙනවද? ඒතර ඔයගොල්ලෝ ලියවෙන්න ඕන temporarily පේනව නේද හැමෝටම? මාකින් එකත් එක්ක ඉගෙන ගන්න. Temporarily store data needed for the function of ALU and the information produced by the ALU. ALU එකෙන් ගණන් හදලා අපි තුන් 2යි 3යි එකතු කරන්න එව්වනම් RAM එකට යනවා. RAM එකෙන් යන්නේ memory register එකට. ඒතර memory register එකේ 2යි 3යි add කරන්න කියන command එකක් තියන් ඉන්නවා. ඒතර ALU එකකින් ඕක ඇතුළට ගියාම 2 + 3 = 5 කියලා උත්තරේ එනවා. ඒතර ඒ උත්තරේ තායි එන්නේ කොහාටද? මෙමරි රෙජිස්ටර් එකට. මෙමරි රෙජිස්ටර් එකෙන් ඊළඟට යන්නේ කොහෙටද? කෑෂ් මෙමරි. කෑෂ් මෙමරි එකෙන් තමයි RAM එකට ගලාගෙන යන්නේ. පැහැදිලිද? හරි. ඊළඟට අහනවා write two characteristics for the RAM. RAM එකේ මොනවාද? RAM is volatile. read and write මොනවාද? temporarily store data. ඔය ඕන කතාවක් ලියන්න පුළුවන් නේද? volatile, read and write. ඒ දෙක තමයි main දේ. volatile එකෙන් වෙනවා volatile mean it's keep data till the electricity there. current එක තියෙනකන් විතරයි තියාගන්න. ඊළඟට අහනවා write one example for following data transmission modes. දැන් මේ තියෙන අපි දන්නවා simplex, half duplex, full duplex. එතකොට දැන් ඔයගලගේ paper එකේ තිබුණේ ළමයා වීඩියෝ ඉන්ටර්නෙට් යූස් කරනවා. හැබැයි ඉන්ටර්නෙට් යූස් කරන browsing ඉන්ටර්නෙට් කියලා කතාව ගත්තොත් මොකද්ද වෙන්නේ? half duplex. හැබැයි එතන කියන්නේ මොකද්ද? watching the video. එයා ඒ තියෙන වීඩියෝ එක බලනවා. එතකොට එයා ඒ වීඩියෝ එක බලනකොට අපිට පුළුවන් ද ඒක එතන ඉඳන් මේ පැත්තට එනවා විතරයි. අපිට ආයේ එහා පැත්තට දාන්න බෑ. ඒතර ඔයගොල්ලන්ගේ පේපර් එකේ ගොඩක් අය එකට half duplex දාලා තිබ්බා. බර ගන්න. half duplex කිව්වොත් එහෙම ඒ කියන්නේ browsing the internet අපි ඉන්ටර්නෙට් මොකක් හරි දෙයක් search කරනවා. ඔන්න එතකොට message එක හෙට යනවා server එකට. server එකෙන් අපිට උත්තරේ එනවා. ආයේ දෙපැත්තට හුවමාරු කරනවා නම් surfing the internet ඉන්ටර්නෙට් වල සැරිසරනකොට click and කර කර ඉන්නවා. එතකොට half duplex. හැබැයි අපි ඉන්ටර්නෙට් එකේ තියෙන වීඩියෝ එකක් watch කරනවා කියන්නේ ඒක simplex. ඔයගොල්ලෝ question එකේ තිබ්බේ ඒ දෙකටම උත්තර ආවේ simplex දෙක. ඔයගොල්ලෝ එකට වෙනේම දැම්ම නේද? හරි. ඊළඟට එතකොට මේක යහන්නේ full duplex. full duplex කියන්නේ දෙපැත්තටම යනවා. එතකොට video conferencing, telephone ඒ දේවල් ගන්න පුළුවන්. simplex වලට reading newspaper, listening to radio, watching TV නේද? radio transmission, TV transmission. full duplex වලට telephone නේද? අහලා තිබ්බේ one example. එතකොට පැහැදිලිනේ දැන් බලන්න මේ මාකින් එකේ උත්තරේ එන විදිහ. full duplex කියන්නේ ටෙලිෆෝන් එක. simplex radio transmission, TV transmission. දැන් ළමෙක් තිබුණා reading newspaper හරි එකත් අපිට ගන්න පුළුවන් simplex වලට. හරි එතන ඕක මතක තියෙන්න ඕන. හරි ඊළඟ කියනවා write down the maximum number of characters that can be represented by the following coding. කියන්නේ BCD වල 60. හරි. හරි. එතකොට X key yes 128. EBCD 256. අරකේ 60 5536. හරි. මේක ළමයින්ට 10ටත් දීලා තියෙනවා. ඇයි ඒ 10ට දීලා තියෙන්නේ ලකුණු මාකින් එකේ? Because in BCD we use only 10 numbers because of that. So හැබැයි if we want we can represent 16. මොකද 2 to the power 4. කොහොමද යන්නේ 4 bit ගාන තමයි යන්නේ. මතකද? ඒතර ඔන්නෝ විභාගෙට එන්න පුළුවන්. දැන් මෙච්චර මේ කෑග ගහ උගන්වන්නේ මොකටද? ඕගොල්ලන්ගේ ටර්ම් ටෙස්ට් මාක් එක වැඩි කරගන්න. ඇත්තටම මට මගේ ඔළුවේ නම් තියෙන්නේ ඕගොල්ලන්ට පළවෙනිදට පුළුවන් නම් පටන් ගමුද කියලා. grade 11 එක හරි. මොකද අපිට ඇත්තටම අපිට ආගට් වෙන්න ඕගොල්ලන්ගේ අනිත් මොනවාද අනිත් සබ්ජෙක්ට් වලින් පටන් ගන්න නැද්ද? පටන් ගත්තද? පටන් ගත්තානේ නැත්තම් ඉර වෙන්න පුළුවන් අපි. අපි ලබන සෝමානේ කළා grade 11 පටන් ගමු මොකෝ කියන්නේ බැරි මොනවා වේද දන්නේ මේ ළමයි ටික එන්නේ නැතු මේ දීද කියලා ප්‍රශ්නේ තියෙන්නේ. වාර විභාගේ ඕනේ හැබැයි අපි දැනගන්න ඕනේ දෙසැම්බර් මාසේ දිනත් පිටින් ඇවිල්ලා තිබුණානේ. දෙසැම්බර් 8 හරි ඔන්නෝම වෙනකොට පටන් ගන්න. ඒකින්ද මම නම් කැමතියි අපි ඩිසෙම්බර් ෆස්ට් වීක් ඉඳන්ම grade 11 start කරමු. අඩුම තරමේ පැය දෙකක ඒරියා එකක් අදගත්තොත් ඒකත් ලොකු help එකක් ඉස්සරහට. හරි. ඕකේ. ලබන සුමානේ අපි හැම්පිටින්ම 10 ටික රිවිෂන් එක ටික කතා කරලා පේපර් එකේ ඒව බලලා හැබැයි 20යි 23 පේපර් එක මම කරන්න දානවා 24 එක. ඒක කරන්නකො මාකින් එක හරි එවන්න ඕගලන්ට බලා ගන්න. විභාගයට යන්න කලින් ගිය අවුරුද්දේ පේපර් එක කරලා යන්න. හරි.
හරි. ඊළඟට අපි වැරදි ටික විතරක් කරමු. ඕගොල්ලෝ කරගෙන එන්න. මම දැන් 20යි 24 දාන්නම් මේ ක්ලාස් එක කරන අතර. හරි. හරි. දැන් මෙතන හරි. ඒක මතකයි. Write down the decimal number represented by BCD. හරි. දැන් මේකෙදි දැන් මේක දැන් හදන්න හැමෝම කරන්න ටක් ගාලා. 2022 paper එකේ write the decimal number. අපි දන්නවා BCD වලදී මේක කොහොමද එන්නේ? හතරේ හතරේ ගොඩවල් ගහලා හෙක්සා විදිහට තමයි ඒක යන්නේ හැබැයි. නේද? ටක් ගාලා මේ ඉලක්කම ලියලා. පුතා ඔය මොකද්ද ඔය කරන ක්‍රමේ? අප්පට සිරි ඕම කරන්න ගියොත් වරුවක් යයිනි පුතේ. එහෙම කරන්නේ නැහැ. හරිද? මේ මං කියලා දෙන ලේසි ක්‍රම ඉගෙන ගන්න. ඔයා ඔය කොහෙන්ද ඔය ක්‍රම ඉගෙන ගත්තේ? එපා. ඉස්කෝලේද? නෑ නෑ එපා. ඒ ඔයාදන්න 0101 මේ මෙතඩ එක තමයි තියෙන්නේ. හැබැයි අම්මෝ මේ විදිහට යන්න නම් එපා. එහෙම වුණොත් අද ඔයාට වේගය අවශ්‍යයිනේ පුතේ විභාගෙදි. මේ නම්බර එක ලියා ගන්නකො හරහට ඔයා. දෙන විදිහට. ලියාගත්ත. හරි. දැන් මොකද අපි කරන්නේ? මේක clusters of 4. මේ බලා ගන්න අලුත් ළමයි අනිවාර්යෙන්ම අලුත් ළමයින්ගේ තමයි ලකුණු 50 ගණන් 60 ගණන් වල හිටියේ. ඔක්කොම ළඟදී ආපු අයගේ පරණ අය හොඳ ලකුණු වල හිටියා. කීප දෙනෙක් ඇරෙන්න. එන්නේ එලිෂා. hina වෙන්න එපා. හරි. ඔන්නෝම හතර ගොඩවල් ගහගත්තා. දැන් අපි ලියන්නේ place value ටික ලියනවා. 1 2 ලියන්නේ නෑ. 4. හරි කීයද එතකොට මෙතන? 1 4යි 5. එතකොට මේ මොකද්ද? 5. එතන මේක 1 2 4. කීයද? 7යි. මේක 1 2 ලියන්නේ 4 ලියන්නේ 8 ලියනවා. මේක කීයද? 9. එතකොට මොකද්ද ඩෙසිබල් වැලියු එක? 975 නේද? දැන් අතක් ගාලා ওই විදිහට ගන්න පුළුවන්. ක්‍රමය අල්ලගත්තද? 975 base 10. ආවද පුතාලා හැමෝටම මේක? නමිදු හරිද? දැන් මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් තරම් වාර විභාගේ ලකුණකට යන්න. හරි? මම එහෙනම් December 1st පටන් ගන්නවා grade 11. grade 11 පළවෙනි පාඩම අමාරු පාඩමක් ඇබ්සන්ට් නම් වෙන්න එපා. විභාග පටන් ගන්න යාටනේ. ආ සඳර පන්තිය කරයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම එදාට රිවිෂන් එකකුත් අදින්න. 10ට අවශ්‍ය අමාරු පාඩමක රිවිෂන් එකකුත් එක්ක අරකයි දෙක යන්න. හරි. පළවෙනිදා දෙසැම්බර් පළවෙනිදා. හරි. ලබන සුමානේ කියන්නේ නේ. තව සතියක් එන්නේ නැහැ. මගේ හිතේ තව සතියක් එනවා කියලා මම ඩිස්කස් කරන ඒවට. හරි. අපි බලමු භාගයක් 10 භාගයක් 11 කරමු. ත පටන් ගන්නමක් වෙන්න ඕන. 11 පොත ඕනේ නැති හරියක් කරන්න. ආ 8 වෙනිදා මොකද කරන්නේ? ඕගොල්ලෝ එනවද? ඕගොල්ලෝ එන්නේ මාර වැඩේ. හරි එහෙම වුණොත් මම අර නිවාඩු සතියක් තියෙනවනේ අපිට නිවාඩු හම්බෙන්න සතිය මම උදේ වරුවට දානවා එහෙම වුණොත්. පන්ති. අර නිවාඩු සතියක් තියෙනවනේ. සතියයි මේ සැරේ නිවාඩු. මදි හොඳටම මදි. හරි කමන්නේ. ඊළඟ බලන්න. හරි මේක කරන්න ඉක්මනට. පුතේ බූලියන් construct the boolean expression කිව්වම මොකද්ද? අර logical expression එක ලියන්න ඕනේ. x equal කියලා දාලා ලියන්න ඕනේ. ටක ලියන්න. ටක ලියන්න මේක. කා? කවුද ජනවාරි? ජනවාරි 5 වෙනි ඒ ආ හරි මොකද්ද මේක දැන් ටකල් කරන්න දෙදන්නවා කරලා තින්නේ පුතේ පේපර් එක good ඇති ඔළුව කන්න නැතුව ඉන්න ළමයින්ගේ දැන් ඔයා වැඩ කරන විදිහද ඔය මේක write the truth table for the above circuit කො හරියට කරන්න එලිෂා ඉස්සරහට එනවා මෙතනට කර හරි ඉක්මනට කර මේ මොකද්ද NAND gate එක. එතකොට කොහොමද ලියන්නේ අපි NAND එක? කිය A dot
B dot C bar නේද? ටක් ගාලා එක ලියනවා. A dot පා කරන සමුදී C bar. හරි. ඊළඟට මේ මොකද්ද? B එකනුයි C එකනුයි. What is this gate? O gate. එහෙනම් B plus C. B plus C. ඊළඟට මේ මොකද්ද? No gate. ඒතර no gate එකේදී වෙන්නේ එකතු කිරීම. අර උඩයි දැන් අකුරු කීපකින් එනවා නම් brackets දාලා ලියන්න. හරි x equal මම මේ උත්තරේම කෙලිම ලියනවා x equal මොකද්ද? උඩ කෑල්ල. වරහන් ඇතුලේ දානවා a dot b dot c බා මේ ඒ කෑල්ලට එකතු කරනවා. තව මොකක්ද එකතු කරන්නේ දැන්? බ්‍රැකට්ස් ඇතුලේ b plus c. හරි. ඊළඟ මොකද වෙන්නේ? no නිසා උඩින් ආයි එහෙම් පිටින් මිරක් සම්පූර්ණ පදයටම යන. පැහැදිලිද? ක්‍රමය අල්ලගෙනද ලියාගෙන තිබුණාද හරියට? හරි. දැන් මෙතනදී write down the truth table for the above circuit කියනවා. දැන් truth table එකක් අඳින්න ඕන. ඒතර truth table එක අඳිද්දි අපි දන්නවා how many rows කීයක් අපි දැන් අපිට උපරිම එන්න පුළුවන් අවස්ථා ගන්න කීයද? 3යිනේ. 3යි කියන්නේ 2 to the power 3. එහෙනම් පේලි කීයද? පේලි 8කට ලියන්න ඕන. ඒතර මෙතනදී කොහොමද වෙන්නේ? A B C කියන ඉන්පුට් තුනේ දකුණු කෙළවර අහගන්න අලුත් ළමයි අනිවාර්යෙන්ම C කොලම් එක 0 1 0 1 වලින් 8ක් ලියවෙන්න ඕනේ. ඒතර මේක ලියවෙන්නේ ඔම 0 1 0 1 ලියනවා. මේක double 0 double 1 double 0 ඒ විදිහට. ඒතර මේක zeros 4යි එකේවා 4යි. පැහැදිලිද? ඊට පස්සේ කෑල්ලෙන් කෑල්ල කරන්න. එතකොට A.B.C බා පුළුවන්. එකපාරම වැඩි කරලා අනිත් පැත්ත දාන්න පුළුවන් නේද ඔයගලන්ට? මම මාකින් එක පෙන්නන්නම් මට මේක ලියලින්න ගියම් වෙලා යන්නේ හින්දා. මේදී පේනවද? දැන් මුලින් බලන්න ඒගොල්ලෝ ඒක දීලා බා මේ බලන්න දකුණු හම්බෙලා තියෙන හැටි ඒ අවුරුද්දේ පුතාලා ඉන්පුට්ස් තුන හරියට ලිව්වනම් 1 මාක්. දැක්කද? කොච්චර කෙයාෆුල් වෙන්න ඕනද කියලා. ඕගොල්ලෝ බලන්න මාකින් ස්කීම් එක දිහා. ABC කොලම් තුන හරියට ලියාගත්තා නම් අර ස්ටෑන්ඩඩ් ක්‍රමයට ලකුණක් හම්බෙලා. ඊට පස්සේ A.B.C හොයාගත්තා. ඒ කියන්නේ මේ තුන වැඩි කරලා ගත්තා. ඊට පස්සේ A.B.C බා නේද? එහෙනම් මේ ආපු මේ කොලම් එක මොකද වෙන්නේ? ඔපොසිට් කරවන. අනිත් පැත්ත හැරෙව්වා. ඊට පස්සේ අපි ගන්නවා මොකද්ද? B plus C. එතකොට B කොලම් එකයි C කොලම්. මෙන්න මේ ගොල්ලන්ව ටික එකතු කර කර මෙතන උත්තරේ ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ කොලම් මේ දෙක මක් කරනවද? එකතු කරනවා. ඕ නිසා. ඊළඟට එක නෝ කරන්න මේ එකතු කරගත්තු උත්තරේ මොකද කරන්නේ? අනිත් පැත්ත හරවන. කරාද තනියම? කරේ නෑ නේද? කරන්න බලන්න. මතකින් කරන්න. තප්පර ගානක් දෙන්න. ඉක්මනට කරන්න. මම තනියම අදින්න ටක් ගාලා වග්ගුවන්දි. ටක් ගාලා ABC එක ලියලා ඉන්න. තමන් කරන පේපර් එක කරලා ගිහිල්ලා ආයි නැවත ඩබල් චෙක් කරන්න ඕන. පේපර් එක ඉවර වෙච්ච ගමන් පැයකට කලින් පේපර් එක දීලා යනවා. දේ ඔයා ඒ වෙලාවේ ඩබල් චෙක් කරා නම් ඔයාට ඔය 72 75ට වැඩි කරගන්න බැරිද? ඔය දාසකින් ගිහලා ගිහලා කි. ඔයත් ගියා? මම පාරම අන්තිමට ගිහින්. ඔයත් ගියා. ඔය 91 100ට ගේන්න තිබ්බනේ පොඩ්ඩක් බැලුවනම්. 100ක් ඕනේ නැති නිසාද ගියේ? 100 කරගෙන. 100 ඉන්නවද? හරි කමන්න. හරි ඕකේ. පණ්ඩිත ළමයි. පුළුවන් තරම් ලකුණටත් දඟලන්න. අපි දන්නේ එදාට එන ලකුණ 74 න. ඒකයි. මොකද? ලකුණ අනිත්‍යයිද? හරි. හරිද? ලකුණ පවා දඟලන්න. පේපර් එක කරන්න ඕන අය ඉන්නවා නම් ටීචර්ට WhatsApp කරන්න. පේපර් එක මං එවන්නම් ඉන්ඩිවිජුවලි. ඊට පස්සේ මාකින් එකත් පැය 3 ඇතුළත කරලා ඔන්ලයින් ඉන්න ළමයින්ට පුළුවන් ඒ විදිහට ඒ කියන්නේ ආපු නැති ළමයින්ට ඒ විදිහට පේපර් එක කරගන්න පුළුවන්. Tenu Hassan, if you want, please ask me the paper. ඒ පේපර් එක මං
එවන්නම් ඊට පස්සේ පැය 3කට පස්සේ ඔයගොල්ලෝ කළා මගෙන් මාකින් එක ඉල්ල ගන්න I will send you the marking. හරි දැන් පේපර් එක කරන්න ආපු නැති ළමයි ඉන්නවා මේ ක්ලාස් එකේ. ඒකේ තියෙන columns. හරි කොලම්ස් ගානද රෝස් ගානද ඉසුරු කොලම්ස් ගාන දැන් ABC කියලා ඉන්පුට්ස් තුන නම් පුතේ 2 to the power 3. එතකොට යටට යන රෝස් ගාන 8ක් වෙනවා. එතකොට කොලම්ස් ගාන ඔයා කරන්නේ මෙහෙමයි. කොලම්ස් කියන්නේ දැන් ඔයාලට මේක හැදිච්ච විදිහ. ඔයාට දැන් මුලින්ම ඔයාට A.B.C බාර් එක ගන්න ඕනේනේ ඉසුරු. එතකොට කරන්නේ මෙතන A.B.C බාර් වලට කලින් A.B.C හොයාගත්තා. ඊළඟට A.B.C බාර් හොයාගත්තා. ඊට පස්සේ B plus C. දැන් මේකෙදි මේ කොටස මුලින්ම කරන එක පැත්තක් මුලින්ම කරගන්න. ඊළඟට ඊළඟ පැත්ත. ඊට පස්සේ තමයි සම්පූර්ණ පදේම කරන්නේ. අපිට අඳින්න කිව්වත් අඳින්නේ මේ විදිය. සමහරවිට ඕගලන්ට බූලියන් එක්ස්ප්‍රෙෂන් එක දීලා අඳින්න කියනවා. එතකොටත් කරන්නේ මුලින්ම පළවෙනි වරහන. ඊට පස්සේ ඊළඟ වරහන. ඊට පස්සේ තමයි එකතු කරන්නේ. දැන් ඕක කියලා දීලා තියෙන grade 8 ඉඳන්. පේපර් එකේ ප්‍රශ්නය මොකක්ද? නෑ නේ ඒකට මෙමරි නේ ඔව් ඒ කියන්නේ allocating memory for the process උනාට process ක්‍රියාවට නෙමෙයි allocate කරනවා memory allocate ඉන්නේ. එතන කතා කරන්නේ memory එක allocate කිරිල්ලන්නේ පුතේ. process කරන්න අවශ්‍ය memory process එකට වෙන්න ඕන memory allocation එක. මාකින් එකට අනුව උත්තර ගත්තේ. මාකින් එක විතර නෙමෙයි මම ඒක double check කරා. Arranging the folders in order and delete unnecessary files stored in memory. Folders file folders අයිති වෙන්නේ මොනවාටද? Delete unnecessary files in memory. ඉතින් ඔය මොකද්ද මේ මෙරි නෙමෙයි file and folder මොකද්ද file management? file එක හදන එක delete කරන එක create ඔක්කොම අයිති වෙන්නේ file management. හරි ඉවරද ඒක හැමෝම තේරුණාද ඒක ගත්ත විදිය ඉසුරු තේරුණාද ඔයාට සෙනුරි ටීචර් ඉස්කෝලේ සෙකන්ඩ් ටර්ම් එක ලකුණු third term ඉඳන් මාස්ගේ ක්ලාස් එකේ ටෙස්ට් එක 73 good පුතේ හොඳයි සෙනුරි ඕකේ 43 ඉඳන් 73කට ආව කියන්නේ මම හොඳටම හොඳයි good girl සතුටුයි මෙසරේ ලකුණු ඒ විදිහටම ගන්න හරි අපි යමු නෑ ළමයි කතා කරපෙක් කිව්වේ write down the truth table හරි එක හරිනේ අපි යනවා ඊළඟට මේක ලේසි ටක් ගාලා කරමු දැන් අපිට අවශ්‍ය පාඩමක් ඔන්න ඔයගොල්ලන්ට මම රිවිෂන් එකක් හරි කරන්න පුළුවන් කවුරුද මේ ඉරි අඳිනවද මේකේ බබාලා ඉන්නවා පන්තියේ හරි ඕකේ පටන් ගමු මේකෙදි මොකක්ද අහන්නේ දැන් සමහරවිට අහන ප්‍රශ්න නෙමෙයි උත්තරේ දෙන්නේ ඕගොල්ලෝ ඒක තමයි ප්‍රධානම දේ හොඳට ප්‍රශ්න කියවන්න හරි දැන් මෙතනදී the tools in the word processing software that was used to format the above documents are labeled from 1 to 30 ඔක්කොම ටික දීලා හුඟක් අය වරද්දන් තිබ්බ drop cap එකයි text box එකයි දෙක එක වගේ කොහොමද අඳුරගන්නේ වෙනස text box එකේදී වටේට කොටුවක් තියෙනවා box කියන දේ එතන තියෙනවා drop cap එකේදී හැම box එක පෙන්වන්නේ නැහැ. හරිද? හරි. එතකොට දැන් මෙතන අහනවා write down the number corresponding to the tool that used to perform each of the tasks given below. The title refers to A. එතන දැන් මේ A එක. මොකකින්ද A එක අරන් තියෙන්නේ? Yes. විස්ස මේ word dart. ඒතර word dart එකක් නේ. හරි. B කියන්නේ මොකද්ද? drop cap. එහෙනම් drop cap එකක් මෙතන අපිට එක කරදරයක් නැහැ text box එකද drop cap ද කියලා නෑ එකමයි තියෙන්නේ නේ. නෑ තියෙනවා. දෙකම තියෙනවා නේ. 28 මොකද්ද? drop cap. 18 මොකද්ද? text box. ඒතර අපේ උත්තරේ එන්න ඕනේ මොකද්ද? 28. නේද? 28 වෙනි එකනේ. බලමු පොඩ්ඩක් word වලට ගිහිල්ලා. ඔය වගේ ප්‍රශ්න දෙනකොට හරි පව් තමයි. ළමයි පව්. ඒක වගේ මහා ලොකු වෙනසකුත් නැහැ. page layout වල නෑ insert වල. ඉතින් අපි තුමා type කරලා බලමු. මේ ඉතින්
ඩ්‍රොප් කැප් එකේදී කොටුවක් නෑ ළමයි දැක්කද වෙනස බලා ගන්න ඕගොල්ලෝ හොඳට ඕක විභාගෙට අහනවනේ ළමයි පැටලෙනවා ටෙක්ස්ට් බොක්ස් එකේදී හොඳට කොටු කරලා තියෙනවා හරි මේකෙදි එහෙම කොටු කරලා නෑ එකම අයිකන් එක බොක්ස් එකකින් පෙන්නුම් කරන්නේ නෑ ඔය වෙනස තේරුම් ගන්න. එතකොට මේ තමයි ඩ්‍රොප් එක. එතකොට මොකද්ද උත්තරේට එන්නේ ඒකේ? මාකින් එකේ නම් වැරදි ඒක 28 එන්නේ ආ 28. ඊළඟට C කියන්නේ මොකක්ද? ඊළඟට අහලා තියෙන C ද? ඔව්. To prepare the list label C. C කියන්නේ bullet list එකක්. එහෙනම් මොකක්ද අංකේ? 5. හරි? පැහැදිලි නේද? bullet list එක 5. ඊළඟ එක to insert the image indicate by the D. D වලින් ගත්ත පින්තූරේ ගන්න නම් අපිට මොකද්ද ගන්න පුළුවන් මෙතන? 22. පිච් එක ගන්න මොකකින්ද? 22 පාවිච්චි කරලා. To arrange the sentence indicate as E. E is what? Italic කරපු එකක් නේද? කොලම්ස් බෙද Italic නේ? number 9 නේද? මොකද උත්තරයට එන්නේ? ඔව්. number 9 තමයි. Italic කරලානේ. එබත් මේ අකුරු slanted text, slanters නේ. එහෙම නැත්නම් angle text. එහෙනම් අපිට ගන්න වෙන්නේ italic කරපු එක number 9. ඊළඟ තියෙනවා මොකද්ද? To prepare the passage label as F. F එක විදිහට ගන්න නම් F කෝ. F කියන්නේ මෙන්න මෙහෙම. එහෙනම් yes 14 මොකද්ද 14 සෙන්ටර් කරපු එකද මේ අහන්නේ? අහන alignment කතන්දරයද මම ඒක හරියට කියෙන්නේ නැහැ. Arrange the sentence indicated as E. නෑ. Prepare the passage label as F. The passage label as F. මේගොල්ලෝ දීලා තියෙන මාකින් එකේ නම් 13. ඒව නම් හරි පවුලම. ටෙක්ස්ට් බොක්ස් එකකින් ගන්නත් පුළුවන් නේ. එතකොට ළමයට 18ක් දෙනවා. ඒ වගේ වෙලාවට අපි කතා කරලා දෙනවා ඒක. ඒක ඉෂුව එකක් කරගන්න එපා. හරිද? මේක ළමයට මේ විදිහට කොටු කරලා තියෙන හින්දා ටෙක්ස්ට් බොක්ස් දෙන්න කියලා ගන්නත් පුළුවන්. එතකොට 18 ගන්නත් පුළුවන්. හරි ඒගොල්ලෝ ඒ කියන එකට යන්න බෑ ඒකේ. හරි? ඕකේ. තාම මොනවද අහන්නේ පුතේ ඉස්සෙල්ලා? හරි. ඕකේ. ඊළඟට insert the figure indicate by G. මොකද්ද G එක? table නේ. ඒතර table ගන්නෙ මොකකින්ද? 21. table. හරිද? table ගන්න 21. ඊළඟට H එකෙන් මොකද්ද කියන්නේ? create the hyperlink indicate by H. එහෙනම් මෙන්න මේ විදිහට hyperlink එක ගන්න මෙන්න මේ ලෝක බෝලෙත් එක්ක එන එක 17. හරි. ඒතර ඔයගොල්ලෝ දැන් මට කියන්නේ ඉතුරු ටික අපිට විභාගෙට මේ සැරේ එන්න පුළුවන් ඉතුරු ටික. මේ මොකද්ද? ස්මාර්ට් ආර්ට්. ස්මාර්ට් ආර්ට් කියන්නේ මොනවද? දැන් මතකද මේදී? ස්මාර්ට් ආර්ට් කියන්නේ අපිට ඕන ඩයග්‍රෑම් එකක් විදිහට දෙයක් ගන්න ඕන නම් ඔන්න ඔහම ස්මාර්ට් ආර්ට් අපිට ගන්න පුළුවන්. ස්මාර්ට් ආර්ට්. හරි. ඒතර ඒක ඔයගොල්ලෝ දන්නවා. ඉන්සර්ට් වෙලා. මෙන්න මේක බලන්න. ස්ක්‍රීන්ෂොට් එක ගන්න එක. මම බලන්න ඒක එන්න පුළුවන් තැන. බලන්න ඉදලෝ දැක්කද මේක? Quickly add a snapshot of any window that open on your desktop to your document. මෙහෙම අරගෙන අපිට අවශ්‍ය කෑල්ලක් ස්ක්‍රීන් එක මෙහෙම අපිට අවශ්‍ය කෑල්ල ගන්නයි ඕනේ. මෙතන ගිහලා මේ දැන් මේ වෙලාවේ ඕපන් වෙලා තියෙන දේ. පුතල එක තේරුම් ගන්න පොඩ්ඩක්. දැන් මේ වෙලාවේ ඕපන් කරලා තියෙන ડોකියුමන්ට් එකක් නේ ගන්න ඕන. අපි තුමගේ මෙන්න මෙහෙම ගියා කියලා ඒ කොටස. මේ විදිහට ස්ක්‍රීන්ෂොට් දැන් මම Windows වල මෙහෙම ගියාම තියෙන මේ කෑල්ල. දැක්කද? දැක්කද මොකක්ද උනේ කියලා තේරුණේ නැද්ද? දැන් මෙතනදී මම මෙතන ඕපන් කරලා හරි මම ගිහිල්ලා හෝම් හරි ඔහම තියෙනවා කියමුකෝ. මට මේකේ ස්ක්‍රීන්ෂොට් එක I want to add. මම මේක කියලා දෙලා නැහැ කලින්. බලන්න. පේපර් එකේ තියෙනවා මේ තැන. දැන් මෙතන ඉන්සර්ට් වල තියෙනවා මෙන්න මේක. ස්ක්‍රීන්ෂොට්. ඒක ක්ලික් කරලා අපිට දැන් මේ වෙලාවේ මගේ ඕපන් වෙලා තියෙන දේ ගන්න පුළුවන්. දැක්කද? ඒක ඇඩ් කරන්නයි එතන කරන්නේ. ඒතර ඒක ඔයගොල්ලෝ දැක්ක පේපර් එකේ තිබුණා. ඔටෝ ගන්නවා. ඒ කියන්නේ ඇතුළේ දැන් අපි තුන් මම මෙතන වීඩියෝ එකක් ඕපන් කරලා තිබ්බා කියලා පිටිපස්සේ. ඒ වීඩියෝ කැල්ල මෙතනට ඇදලා ගන්න පුළුවන්. එයා අපිට තෝරන්න දුන්නා එතන. මෙතන මම ඕපන් වෙලා WhatsApp එක හරි මෙහෙම ඇරලා තියමුකෝ. දැන් මෙතන insert ගිහිල්ලා screenshot ගියාම WhatsApp එකද මේ? WhatsApp එක තමයි ඒක හරි load වෙන තැනනේ තියෙන්නේ මේ.
අනේ zoom එකේ ස්ක්‍රීන් එක. දැක්කා? ඒතර ඒ තියෙන කෑලි ගන්න පුළුවන්කම තමයි ස්ක්‍රීන්ෂොට් එකෙන් තියෙන්නේ. කොහොම හරි ඔයාලා මතක තියාගන්න ඕනේ ස්ක්‍රීන්ෂොට් එක තමයි එතනින් එන්නේ කියන එක. හරි? මොනවද මේ? මේ ඇවිල්ලා page අලුතෙන් ගන්න ඒවනේ page numbers ඒ ටික මේ page layout එකේ තියෙන ටික. මේක මොකද්ද මේක? margin, orientation, size, columns නේද? line breaks ඒ දාන එක. එතකොට hyphenations ඒ ටික තියෙනවා. තව මොනවද අපිට ගන්න පුළුවන්? designs වලදී හෝම් එකේ ටික ඉන්සර්ට් වෙලා තියෙනවා. මේ ටික මේ footer, header. header කියන්නේ උඩ කහ පාටින්. footer යට ටික තියෙනවා. page number. ඕව අහන්න පුළුවන් තැන. online වීඩියෝ එකක් ඇඩ් කරන්න. ඒ වගේ chances උත් තියෙනවා. වීඩියෝ එකේ link එක තමයි එන්නේ. නතු වීඩියෝ එක play වෙන්නේ නෑ මෙතන. හරි? එතන පින්තූරෙත් එක තියන්න පුළුවන්. හරි අපි යන් දැන් ඔය විදියට තමන් හැමදේම බලාගෙන යන්න කොහෙන් අහයිද කියලා දන්නේ නැහැ. එතන මේ මොකද 29 එක? show hide icon. මතකද ඒක? අපි ටයිප් කරනකොට අපේ අතින් වැදිච්ච නැති hidden characters බලන්න අපිට පුළුවන්. මේ බලන්න. අපි home ගිහිල්ලා මෙන්න මේක ක්ලික් කරාම මෙතින් show hide hidden එක ස්පේස් තිබ්බ තැන පෙන්නනවා enter ගහපු තැන පෙන්නනවා ඔයා මෙතනදි ටැබ් එක ගහලා යනවා නම් ඒ ටික පෙන්නනවා hidden characters බලන්න පුළුවන්. ඒවා විභාග වලට අහන්න පුළුවන් තැන්. හරි? ඒ ටික පුළුවන්. ඊළඟට කියනවා යන් දෙවෙනි ප්‍රශ්නෙට write down whether each of the following statement is true or false. බලන්න true the false කියලා with the corresponding label. තග්ගල කරන්න. මෙන්න කරන්න. true the false ද. තනියම කරන්නේ මේ papers print කරන් එන්නේ කියලා කිව්වෙත් ඒකයි. මට කරන්න. පත් කරන්න ඇවිල්ලා තියෙන පුතේ පේපර් එක කරලා ඊළඟ මෙතන මේ පේපර් එකක් දැන් මොකද font size එක හරියි. කොතනද අතුල දෙන්නේ font size කියන්නේ. මොකද්ද PowerPoint වල characteristics ඉතින් font size විතරක් ලියවම කොහොමද ලකුණු දෙන්නේ font size කුරුමිනි අඩු එකක් දැම්මොත් කවුද ඔයාලට කිව්වට මං ඉර ගහගන්න කියලා ඇති font size should be more than 32 points කියලා කිව්වද නැද්ද quality characteristic එකක් වෙන්නේ මොකද්ද font size should be more than 32 අනිත් එක lines per slide lines 6 to 9 කලර් එක ඒවා පැහැදිලි කරලා ලියන්න ඕන මේ ටයිටල් එක විතර ලියලා හරියනවා font size එක කුරුමිනියන්ටත් දැම්මොත් ඉතින් මේ මෙතන මෙහෙවරව edit කරගත්තේ font size නෑ use of colors එහෙමද කවුද ඔයාලට මම කිව්වා size එක කොහොදන බල highlight කරගෙන නැද්ද 32 point ඒක ලියවෙන්නම ඕන ඉතින් කුමී වශයෙන් slide show normal ඔව් okay අන්තිමට එන්නේ slide show නෙමෙයි ඒ ස්ලයිඩ් ෂෝ නේ අන්තිමේ නෑ normally කොහොමද normal view වෙන්නේ full screen ගන්නේ selected slide එක full screen ගන්න. ඔයා PowerPoint වල මේගොල්ලෝ මේ මගේ paper එකේ ප්‍රශ්න අහනවා. හරි මේ අහගන්නකො. දැන් PowerPoint එකක් තියෙනවා. හරි. දැන් මේ PowerPoint එකේ හරි අපි හිතුව මේක තමයි මගේ PowerPoint එක කියලා. මගේ selected slide එක මේක. This one. I want to get in the full screen. එහෙනම් full screen ගන්න මොකකින්ද? slide show. full screen. full screen එකේ තියාගන්න slide show එකට ගන්නවා. හරි. එතකොට මේ slide එක මම I want to create මම අලුතෙන් ස්ලයිඩ් එකක් ක්‍රියේට් කරනවා. I want to create a new slide. ටයිප් කරලා එහෙනම් මම මොන view එකකින්ද creating a slide. මොකක්ද එන්නේ? normal view. තේරුණාද ප්‍රශ්න හරියට කියවන්න නැති එකයි ඔය issue එක. අර තේරුණාද කියලා? තියෙන්නේ මේක කොහෙද ප්‍රශ්නේ දෙන්නේ? characteristic දෙන්නේ නෑ පුතේ O level වලටත් දෙනවා. ඕක. ෆොන්ට් සයිස් එකට හරි දෙන්නේ නැහැ. ෆොන්ට් සයිස් එක ඔයාලා ලියන්න ඕන. හරි. ෆොන්ට් සයිස් විතරක් ලියුවම කොහොමද දෙන්නේ? ඒක කැරක්ටරිස්ටික් එකක් වෙන. ඔයා ගිහින් බලන්න පේපර් මාගේ. අද දැන් ඔය ලකුණු 88ක් තියෙනව නේද? 88ට නහින්න එපා. ඔය 88 හොඳටම ඇති. ඔයා වැරද්ද ඉගෙන ගන්න. වැරද්ද තමයි ෆොන්ට් සයිස් කියන එක ඔය ලකුණක්වත් වැඩි වෙන්නේ නැහැ. මං ඩබල් චෙක් කරලා තියෙනවා. බලන්න ඔය කපලා කරලා ඇති.
බලපු එක ආයි කපලා හදලා තිනවා, කපලා අඩු කරලා තිනවා, කපලා වැඩි කරලා තිනවා. ඩබල් බලපු පේපර් එකක් ඕගොල්ලෝ පේපර් එක. ඒක නිසා ওই පේපර් එකේ මං හිතන්නේ වැරදි කියලා. MCQ එකක් ඇරෙන්න. ඒක විතරයි මම පිට දීලා කරගන්නේ. අනිත් දෙවෙනි කොටසයි MCQ මාක්ස් ටික විතරයි මම ටග් ගාලා ගන්න. ඉතුරු ඒ ඔක්කොම මම බලන. හරි. මෙන්න මේනොල්ල ජීවිතේට ලියන්න එපා ෆොන්ට් සයිස් කියන එක විතරක්. ෆොන්ට් සයිස් කියලා එහෙනම් ඒක ලියවෙන්න ඕනේ මොකද්ද කියලා. හරි. LibreOffice Writer is an open source software. හරිද වැරදිද? It's a open source mean it's free. It's true. ඊළඟ එක saving a document using password can be done with a word processing software. word processing වලත් අපිට පුළුවන්. ස්ප්‍රෙඩ්ෂීට් වලත් පුළුවන්. පාස්වර්ඩ් දාලා ප්‍රොටෙක්ට් කරන්න පුළුවන්. අපේ ඕනම ෆයිල් එකක් අපිට ප්‍රොටෙක්ට් කරන්න පුළුවන්. ෆයිල් එකේ තියෙනවා ඔප්ෂන්ස් ගිහිල්ලා ඒව හදන්න පුළුවන්. ඒ කියන්නේ ෆයිල් එක ඕපන් කරනකොට පාස්වර්ඩ් එකක් දාන්න අහන විදියට හදන්න පුළුවන්. ඒක හරි. ඊළඟට කියනවා find and replace facility is not provided in word processing. provide වෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් ඒක false. මට කියන්න find කරන shortcut එක මොකද්ද? control F. replace මොකද්ද? shortcut key එක. control H. control H. දැන් ඔයාලා විභාග කරනවා find and replace කියලා. එතකොට කෙලින්ම ගන්නේ control H එක. ඇයි? find කරලා replace කියන දෙකටම එන්නේ අපි control H එක. find විතරක් නම් control F. find and replace දෙකම આવොත් ඔයාගේ shortcut key එක වෙන්නේ control H. හරි. ඊළඟ එක the keyboard can be used to select the word or a paragraph. keyboard එක can be used to select the word or paragraph select කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්නේ. keyboard එකේනොත් shift control key එකත් එක්ක මෙහෙම අපිට අවශ්‍ය දේ මෙව cursor එක තියෙද්දි control එකයි arrow keys මේ shift එකත් එක්ක keyboard එකත් එක්ක මේ select කරනවා. මේ පේනවා මම select කරන්නේ keyboard එකෙන් not from mouse. පුළුවන්. මොකක්ද ඕනේ? දැන් ඔය ප්‍රශ්න පත්‍රයට දඟලනවනේ මේ ළමයි. දැන් අද කියලා දෙන පාඩම අහන් ඉන්නේ නැද්ද? මොකක්ද ඕනේ? කීබෝඩ් එකද? කොහෙද අච්චුපතේ නැති මොකද්ද? කීබෝඩ් කතන්දරේද? ඒකනේ මම ඔයාලට කියන්නේ අච්චුපතෙන් පිට ප්‍රැක්ටිකල් ක්වෙස්චන්ස් එන්න පුළුවන්. ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් කරද්දී ඕගලන්ට මොන හරි ටයිප් කරන දෙයක් මේ අපිට සිලෙක්ට් කරන්න ඕන නම් අපි දැන් සමහරවිට මම ඔයගලන්ට ඕක කියලා දුන්නේ කොතනද දන්නවද? මම කීබෝඩ් එකෙන් සිලෙක්ට් කරන්න කියලා දුන්නා කොලම්ස් බෙදෙන තැනදී. ඇයි? දැන් අපි හිතමු මම අලුත් පිටුවක් කරා මේ ප්‍රශ්න ආපු තැනදීම සාකච්ඡා කරමු. මම ඉන්නකෝ. දැන් අපි මොන හරි ටයිප් කරනවා. මම ඕක කියලා දුන්න තැනත් මට මතක් වෙනවා. නෑ මේ ෂෝට්කට් එකක් වැදුනේ. පටසිරි මටත් හොයාගන්න බෑ ඒකද. ඒක තමයි මේ කියන්නේ. can't hear you. මේ උගන් දැක්ක නේද මොකද්ද ෂෝට්කට් කී එක? Can you all hear me? ඇහෙනවද? ළමයි? නෑ මෙතන කී එක ඇහෙන්නේ නෑ කියනවා. now okay. හරි.
හරි නේද? ළමයි. Yes, I can hear you. Yes, yes, teacher can hear. හරි. හරි. Okay. මේක කී මේ දරපට ගන්නකොට ෂෝට්කට් එකකින් උනේ. Can hear, can hear. දැන් ඇහෙනවා, දැන් ඇහෙනවා. Yes, teacher. ඇහෙනවා. හරි, okay. කතා කරන්න ළමයි. එතකොට ඕගලන්ට ඇහෙනවද නැද්ද කියලා ටැග් ගාලා බලත හැකි. Okay, sorry ආ. හරි. දැන් මේ බලන්න. එතකොට කීබෝඩ් එකෙන් අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. හරි? අච්චුපතේ නැති ප්‍රශ්න එනවා පුතේ. ප්‍රැක්ටිකල් වලින් එන්න පුළුවන්. ඒකයි ඔයගලන්ට මම 6 වසරේ ඉඳන් මගේ පන්ති ආපු ළමයින්ට ප්‍රැක්ටිකල් කරලා කොච්චර මාත් එක්ක රණ්ඩු කරනවද වර්ඩ් එක කරපු ආයි දෙන්න එපා ටීචර්. හැමදාම දවසකට අලුත් දෙයක් දෙනවා. සිම්බල් එකක් දාන හැටි. ඒව කෙරෙව්වේ ඒක. එහෙම ආපු ළමයට ලේසි වෙලා තියෙනවා. හරි. හරි. මේ බලන්න write the name of the facility in the word processing software that allow entering the following characters. මේවා මොනවද මේවා? symbol. එහෙනම් මේ symbol insert කරන්නේ කොහෙන්ද? insert symbol function එකෙන්. නේද? මතකද font එක? දැන් මම ඔයගලන්ට ඔය font එක ගැනත් උගන්වලා ඇති. මොකද්ද අපි symbol ගන්න font එක? මොකද්ද font එක? insert මෙතෙන් symbol මෙතනින් අපිට ඕනේම ගත්තේ wigdings සිම්බල් කියලාත් ෆොන්ට් එකක් තියෙනවා හොඳම ලස්සන ෆොන්ට් එක මොකද්ද wigding මේදි අපිට කැමති මේවා ඉන්සර්ට් කරන්න පුළුවන් wigding කියන සිම්බල් ටයිප් එකේ equations ගන්න මොකටද to type the formulas යනවා මේ මාර costan theta ඔය ගණන් වල එනේවා අපිට ඕන විදිහට ඉලක්කම් දාලා හදන්න පුළුවන් පැහැදිලිද හරි ඒවා Teacher, can you do the question D again? D. The keyboard can be used to select the word or paragraph කියලා කියනවානේ. දැන් පුතේ අපිට වචනයක් select කරන්න ඕන නම් keyboard එකේ shift key එකත් එක්ක you have to use the arrow keys. මේ arrow keys. Shift and arrow use කරලා අපිට select කරන්න පුළුවන්. මට කියන්න ඔහොමම to select the one paragraph at once using mouse මොකද කරන්නේ triple click double click වලින් you can select one word නේද ඒවා දැනගෙන ඉන්න අනිත් එක තමයි columns වලට බෙදෙන එක තමයි මේ කිව්වේ columns වලට බෙදෙන කොටත් අපි sharp highlighting එකක් කරන්න ඕන කියන එක තමයි කලින් කිව්වේ හරි ඊට කියනවා which facility available in word processing software which allow preparing a letter to be sent to many people ගොඩ දෙනෙට යවන්න නම් අපි මොකද්ද ගන්නෙ මොන ෆන්ක්ෂන් එකද එකම ලියුම many යවන්න නම් mail merge. එතන මට කියන්නේ mail merge එකේදී we are merging two types of document two documents මොනවාද master document and the source document. master document කියන්නේ මොකද්ද අර ප්‍රධාන ලියුම source එක කියලා කියන්නේ address list එක නේද ඒකනේ documents දෙක තමයි master මතක නැද්දානේ document data source and master document හරි මම data source is the අපි අර වෙන තැනකින් ගන්න address list එක master document කියන්නේ common letter එක ඔය දෙක එකට merge කරලා අර data source එකේ address 100ද තියෙන්නේ 100 ලියුම් 100ක් ඔට්ටු හදන්න පුළුවන් හරි fourth එක name two language translator program that belong to in the system software මොනවාද සිම්පල් ගන්න එපා නේද අපි අද කාලේ පාවිච්චි කරන ඉන්ටර්ප්‍රිටර් and compiler හරිද අපේ සිස්ටම් මේන්ලි අපි ප්‍රධාන උත්තර වලට යමු අයගොල්ලෝ තුනටම දීලා හරි අපි දැන් දෙකක් ලියනකොට අපේ ප්‍රධාන අපි එදිනෙදා දැන් මේ nowadays පාවිච්චි කරන මොනවාද compiler and interpreter මොකක්ද ඒකේ වෙනස compiler එකේදී මොකද වෙන්නේ සමුදේ කියන්නේ උත්තර compiler and interpreter කවද පාඩම් කරන්නේ සති දෙකයි තියෙන්නේ ඉතින් වැඩ කොච්චරක් තියෙනවද දැන් මම පේපර් එක කරන්න ආවෙත් නැහැ. ඇයි ආවේ නැද්ද? So හැමෝටම එක්සෑම් තමයි. ඉන්ටර්ප්‍රිටර් කියන්නේ line by line. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන ප්‍රෝග්‍රෑම් එක පේලියෙන් පේලිය කන්වර්ට් කරනවා ඉන්ටර්ප්‍රිටර්. ඒ මම මතක තියාගන්නකෝ line by line. එල් අකුරයි අයි අකුරයි එක වගේ එහෙම. කම්පයිල් එකේදී සම්පූර්ණ මුළු ප්‍රෝග්‍රෑම් එකම 10 වලට එකපාර පත් කරනවා. ඒතර අපි දන්නවා
ඕනම කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් ට්‍රාන්ස්ලේට් වෙන්න ඕන මොනවටද? machine language එකට run වෙන්න. Write to situation in which a hard disk is formatted. අපි ඇයි hard disk එක format කරන්නේ? Two situations මොනවාද? data දාන්න නම් hard disk එකක් format වෙන්නම අවශ්‍යයි. data දාන්න නම් to store the data, a new hard drive must be formatted before installing software to store the data. අපි format කරන්න ඒක අවස්ථාවක්. ඕනම hard disk එකක් ගත්ත ගමන් format කරලා තමයි ඔයාට OS එක උනත් දාන්න පුළුවන්. when a computer virus infect the hard disk, දැන් සමහරවිට අපි අපේ කම්පියුටර් එක බේර ගන්නම බෑ. ඇන්ටිවයිරස් software දැම්මත් බේර ගන්න බැරි වෙනකොට අපිට තියෙන එකම බෙහෙත් පෙත්ත මොකද්ද? hard disk එක ප්‍රශ්නයක් නෑ. data වලට issue එක වෙන්නේ. vitamin C වර්ගේ මොකද්ද? you have to format. when a computer virus infect hard disk should be format. Formatting it can make the hard disk usable again. after format කරාට පස්සේ මොකද වෙන්නේ? ඒක අපිට use කරන්න පුළුවන් මට්ටමට ගේනවා. හරි. ඊළඟට කියනවා whether the following statement regarding electronic presentation are true false. දැන් කර ටක් ගාලා කරන්න. මම උත්තර දීලා වැඩක් නැහැ ටක් ගාලා කරන්න. මම කරා. අනිත් සම්බන්ධයෙන් පටන් ගත්තේ කොහොමද? F5 වලින් නේද මොකද බලන්නේ? ඉන්න තැන ඉඳන් F5 ESC පළවෙනි එක shift F5 නේ. ඉන්න තැන ඉඳන් බලන්න F5 ES escape වලින් cancel. අතක නැද්ද? PowerPoint එකේ shift F5 වලින් from beginning නේ. animations. නෑ slide show. From beginning බලන්න shift F5. නෑ start from F5. ඉන්න current slide එකකින් දැන් යන්න shift F5. escape කියන එකෙන් cancel කරන්න. දැන් මේක open කරලා තියෙන එක slide show එකෙන් එළියට යන්නේ escape එකෙන්. slide කරලා ඉවරද? ඔය paper එක print out ගත්තානේ. ඔය paper එක. පොඩියට අරගෙන ආවේද? 21 නෙමෙයි. මේ ඊයේ පෙරදත් අන්තිම සතියේ තරම් ආවා. ඔක් ගත්තේ නැහැ. මට මතකයි ආ ගෙනාවා. ගිය සුමානේ ගෙනාවා. අලුතෙන්ම අරගෙන එනකොට අරන් ආවා කියලා. හරි. A slides in an electronic presentation can be created in different sizes. හරිද? පුළුවන්ද බැරිද? Slide in an electronic presentation can be created in different sizes. ඒ මොකක්ද? කතන්දරේ? The slide in an electronic presentation can be created in different size. පොඩ්ඩක් ඉන්නකොටකින් මේ අපි කීවෙනි ප්‍රශ්නේ දෙන්නේ? C part එක අපි කරාද? මේක කරලා නැහැ. Write down මේක බලන්න four major function of operating system එකෙන් කරන major function මොනවාද? process management ඔය කතන්දර ටික ඔක්කොම ලියද හැකියි. process management, memory management, device, file and security. එතකොට අපිට slide එක ඕනනම් slide එකේ වෙනස් කරන්න පුළුවන් නේ slide එකේ size එක. orientation වෙනස් කරන්න පුළුවන්. size මම මේක තමයි හිරුනේ මාකින් එක true කියලා දාලානේ. percentage එක zoom එක පුළුවන්. ඒක chat GPT වලට හරි දාලා ගන්න වෙයි වගේ නේද? අපිට slide size එක පුළුවන්ද? Word වල පුළුවන්. PowerPoint වල බෑනේ ළමයි. New slides, duplicate slide, reuse slide. No. අපි ඒක පොඩ්ඩක් දාලා බලමු. මම ඒක බලලා කියන්න. ඒකේ උත්තරේ නම් තියෙන්නේ true කියලා මට නම් හිතෙන්නේ false කියලා. හරි? Slide cannot be numbered. පුළුවන්. නේද? Slide cannot be numbered කියන්නේ පුළුවන්. We can number. කොහොමද number කරන්නේ? මේ slides වල footer එකට ගිහිල්ලා. අපිට header footer දාන්න පුළුවන් මේකේ. මේ තියෙන header footer ගිහිල්ලා footer එකේ මේ slide number set කරලා
apply to all දුන්නම හැම එකම ඔහම numbers එන්න ගන්නවා. පැහැදිලිද මේ පේ? number එක දාන්න පුළුවන්කම තියෙනවා. හරි ඊළඟට a presentation can be viewed from the beginning by clicking the function of F1 හරිද? නෑ false F5 වලින් යන්නේ. එහෙනම් මේකේ තනිකර උත්තර ටික වැරදි. ඒක ඒකටත් සත්‍යයි කියලා දාලා. වැරදි මේ මාකින් එක වැරදි. මොකද්ද මේකේ කිව්ව කතන්දරේ? මේක false නේ මම මේක දාන්න. හරිනම් මේ true false ලියන්න නම් ඕගොල්ලෝ true false ලියන්න. හරිද? ඕගොල්ලෝ කතරේව දාන්න යන්න එපා. හරි? site cannot be number මේක false කියලා ලියවෙන්න ඕන. එහෙන් පිට මේ කියන දේ කරන්න presentation view. එතකොට මේකත් false. If you do not have an e-presentation software installed on your computer, you can create an e-presentation using Google Slides. True අපිට ඒක කරන්න පුළුවන්. Google Slides වලින් පුළුවන්. A new slide can be added to the presentation by control N ද control M ද control M මේකත් false. හරි. මට හිතෙන පළවෙනි එකත් false වෙන්න ඕනේ. මම පොඩ්ඩක් බලලා කියන්නම් මාකින් එකේ තියෙන නම් true වෙන්න බෑ. false වෙන්න ඕනේ. හරි. අපි යමු Excel sheet එක කරන් ටක් ගාලා හැමෝම මේකට උත්තර තනියම ලියන්න ඕන දැන් මේ වෙලාවේ. හරි? හරි. ආ? ඒක හරි නේද කිය? Pretty. New slide can be added to the presentation by using Control M. Control N වලින් කරන්නේ new presentation. වරද ගන්න එපා. අලුතෙන්ම presentation එකක් ගන්න Control M වලින්. Sorry, N වලින්. New slide එකක් ගන්න Control M වලින්. අලුත් කොටුවක් ගන්න M. හරි? පැහැදිලිද? හරි. දැන් මේක කරමු. මේකට උත්තර ලියන්න ඕනේ. පස්සේ කියමු මාත් එක්කම. අපේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න ලේසියි. හරි. මුලින්ම ඔයගොල්ලෝ Excel sheet එකේ වැඩ කරද්දි අනේ දෙයියනේ දැක්කම දුකයි total කියලා function එකක් කවුද ඉගැන්වුවේ ඔයගොල්ලන්ට? එහෙම function එකක් නෑ. එකතුව ගන්න sum. අනිත් දේ තමයි ළමයි ගොඩකගේ ලකුණු නැති වුණා. අරගේ දාලා තියෙනවා difference එක හොයන්න. difference equal කියලා කරන ක්‍රමය ලියලා. මේකෙන් මේක අඩු කරන්න ඕනේ කියලා කතන්දරයක් දීලා තියෙනවා. අපේ ළමයිනුත් difference ප්‍රශ්න අංකේ difference equal කියලා ලියලා. I3 minus E3 හරි එන එක G3. කවමදාකවත් මම කිව්වද සමාන ලකුණට ඉස්සරහට කිසිම වචනයක් ලියන්නේ නැහැ. ප්‍රශ්න අංකේ විතරයි. ඒගොල්ලෝ අහන්නේ සෙල් එක ඇතුළට දාන කන්ටෙන්ට් එක. සෙල් එක ඇතුළට දාන කන්ටෙන්ට් එකට ඔයා තියලා? සෙල් එක ඇතුළට දාන කන්ටෙන්ට් එක ලියද්දි ඩිෆරන්ස් කියලා වචනේ අකුරු ලියවුනොත් ෆන්ක්ෂන් එක වැඩ කරයිද? ෆෝමියුලා එක වැඩ කරයිද? වැඩ කරන්නේ නැහැ. ඒ වැරද්ද ගොඩ දෙනෙක් කළා තිබුණා. හරි. මේ ප්‍රශ්න කියවන්න. අනිත් එක තමයි ඩේටාබේස් වලදී ඔයාලට ලියන්න කියන්නේ relevant record එක. අයියෝ සමහරු මුළු ටේබල් එකම ලියලානේ બોලේ අර record ටික අපි බලන්න ඕනේ මොකද්ද මේ ලියපු record එක. ලකුණු දුන්නා. හැබැයි මං ඊළඟ පාර දෙන්නේ නැහැ. ඒ අදාළ record එක විතරයි ලියන්න ඕන. සම්පූර්ණ වගුවම ලියලා කොච්චර වෙලාව නාස්තියක්ද? මං ඕගලන්ට ඒ වගේ ප්‍රශ්න ලියන විදිය කියලා දුන්නා. database ප්‍රශ්න කියන්නේ පට්ට ලේසි ප්‍රශ්නයක්. Right. The following worksheet shows the detail about the salary payment for a 1 week of the employees of the Akura Constructions Company. They must work 40 hours per week and this is recorded in the cell F4. F4 වල ඒගොල්ලෝ සතියට වැඩ කරන්න ඕන පැය 40 පෙන්නලා තියෙනවා. Employee who work අහන් ඉන්නකො දිදුල මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න Excel වටිනම දෙයක්. Employee who work more than 40 hours are paid overtime. Write down the answers to the question using spreadsheet given below. හරි. හරි. දැන් මේ බලන්න මුලින්ම ඔයගොල්ලන්ට පේනවා merge and center කරලා තියෙනවා. එතකොට මේ F4 වල වැඩ කරන පැය 40 පෙන්නනවා. employee number එක තියෙනවා. name තියෙනවා. hours work per week සතියකට වැඩ කරලා තියෙන පැය ගාන තියෙනවා. hourly pay එක තියෙනවා. hourly overtime pay එකක් දීලා තියෙනවා කීයක් ගෙවනවද කියලා වැඩිපුර වැඩ කරන ඒවට number of overtime hours work තියෙනවා total salary තියෙනවා. හරි. දැන් ඕගොල්ලෝ මං කියවට පස්සේ මේ ටික ලියන්න ඕන උත්තර. An employee hourly overtime allowance is twice as the hourly payment. ඒකත් පෙන්නලා තියෙනවානේ. ඒ කියන්නේ normally pay කරන ගාන දෙගුණයක් කරලා තමයි overtime එකක් දෙන්නේ. OT වැඩ කරන මිනිස්සු කැමති එකනේ. double හම්බ
වෙනවා. හරි. Total salary is calculated as the sum of the total payments for the normal hours work and the overtime hours. ඒ දෙකෙන්ම තමයි total salary එක හැදෙන්නේ. පැහැදිලිද තේරුම් ගන්න ප්‍රශ්නේ? The total expenditure on salaries of all employees of the organization is found by calculating the sum of the total salaries. හරි. දැන් යා what formula should be written in E7 to find the hourly overtime pay to be paid to Mr. Atula? Huh? Write the formula using only the cell reference. E7 වල අතුලගේ කහන්නේ අතුල කියන්නේ පළවෙනි එක්කෙනා. හරි. E7. E7 කියන්නේ මේක. E7. හරි. කියන්නේ E7 වලට මේ hourly overtime pay එක හොයාගත්තේ කොහමද? කොහොමද එයා කියලා තිබ්බනේ නෝමල් අවලි පේ කරන එක කී ගුණයක් වෙනවා කියලා කිව්වද? ඩබල් වෙනමයි කිව්වා. එහෙනම් කොහොමද ඩබල් වෙන එක හොයාගන්නේ? මොකද්ද කරන්න ඕනේ? මොකද්ද? ලියන්න. දැන් අපිට E7 සෙල් එකේ 500 හොයාගන්නේ කොහොමද සමුදි? මේක 500 කියන ඉලක්කම හොයාගත්තේ කොහොමද? ඩබල් කරනවා. මොකද්ද ඩබල් කරන්න? කීයද ඒ කියන්නේ මොකද්ද? D7 ලියන්න පුතේ උත්තරේ ලියන්නකෝ. එන්න ප්‍රශ්න ඇඩ්වාන්ස් වෙනවා. හරි? ඒකයි 20 24 පේපර් එකත් කරවන්න තිබ්බනම් හොඳයි විභාගෙට කලින්. කොහොමද කරන්නේ? නම්බර් 1 එකේ උත්තරේ ලිව්වද? මම මෙතන ලියන්නම්. අපිට 1 එකේ තිබ්බේ නම්බර් එක රෝම නම්බර්. ඒ කියන විදිහටම ලියන්න. ලිව්වද උත්තරේ? දිදුලි වලද ලියලා? කොහොමද ලිව්වේ එක? නෙලිෂා කරාද? කොහොමද ලිව්වේ? පොදින් බා උත්තරේ කුරුමිනි අඩු මේ අකුරු කියවන්න බෑ මට. ලොකුට ලියනවා. මේ D7ද? වරහණක් ඇයි දැම්මේ? ඕනේ වරහණ. එපා වරහන්. නෑ කෙලිම ලියන්න D7 sorry සමාන ලකුණ equal D7 star එක 2 එච්චරයි. මේකට ආයි බ්‍රැකට් ගහන්න යන්න එපා ළමයි. පැහැදිලිද? ඔච්චරයි. This is a formula. මේ ෆන්ක්ෂන් එකක් නෙමෙයි. Formula, just a formula. Formula as a function එකක් නෙමෙයි. It's just a form. Right? Okay, second one. Write down a formula in F7 using only the cell addresses to find the number of overtime hours Mr. Atula has worked. By copying the same formula, it should be possible to find the overtime hours of other employees as well. Then F7, F7 මෙතන. මෙතනදී එයාගෙන් අහන්නේ number of overtime hours ගන්න. කොහෙන්ද overtime hours ගන්න හොයන්නේ අපි? අපි දන්නවා මේකේ තියෙනවා F1 මුලින්ම අපි වැඩ කරපු පැය ගන්න තියෙන්නේ කොහෙද? කොහෙද අපි වැඩ කරපු පැය ගන්න අතුල වැඩ කරපු පැය ගන්න තියෙන්නේ කොහෙද? C7 වල. එහෙනම් මේ C7 වලින් අපි අඩු කරන්න ඕනේ මොකද්ද? අර 40. 40 කියලා ඉලක්කම ඔයගලන්ට ගන්න බෑ. එහෙනම් ඔයගොල්ලෝ ගන්න ඕනේ මොකද්ද? F4. එතකොට මේ ලියන ෆෝමියුලා එක ඔයා ඇදගෙන පල්ලෙහාට යනවා. ඇදගෙන පල්ලෙහාට යනකොට C7 කියන එක C8 වෙන්න ඕනේ. නේද? මෙතන මේක පල්ලෙහාට යන්න ඕනේ. ඒක relative cell reference එකක්. හැබැයි F4 එක වෙනස් නොවි අපි තියාගන්න ඕනේ. එහෙනම් වෙනස් නොවි තියාගන්න ඔයාලා සම්පූර්ණ සෙල් එකම ඇබ්සලියුට් කරත් කමන්නේ. අනිවාර්යෙන් අපි චෙක් කරන්නේ මොන කොටසද? ඉලක්කම රෝ නම්බර් එක ඇබ්සලියුට් වෙන්න ඕන. පැහැදිලිද? ඒතර දෙකට උත්තරය වෙන්නේ මොකද්ද? number 2 equal ලියන්න තනියම. Anything if you want to ask, you can ask me. Miss, what is the answer to the first? Yeah. පුතේ පළවෙනි එකේ උත්තරය තමයි මේක ඉසුරු. I equal D7 into 2.
ඒතර දෙවෙනි එකේ අපි උත්තරේ ගන්නෙ මොකද්ද? equal දැම්මා C7 minus ඊළඟට මොකද උනේ? වැඩ කරන පැය කියන්නේ normal හැමෝම වැඩ කරන්න ඕන පැය ගාන ඒ 40 පැන්නුවොත් තමයි OT හම්බෙන්නේ F4. එහෙනම් F ඩොලර් එක දාන්න ඕනේ 4 ඉලක්කමට. කවුරු හරි F අකුර ඉස්සරහටත් දැම්මම ප්‍රශ්නයක් නැහැ. හැබැයි C7 එක normally තියන්න. ඒක ඉස්සරහට C වලටවත් ඩොලර් දාන්න යන්න එපා. තමයි අනවශ්‍ය වැඩ කරනවා සමහරවිට. අවශ්‍ය නැහැනේ කොහොම පල්ලෙහාට ඇද්ද C මයි. මේක තමයි අපේ දෙවෙනි එකේ උත්තරේ. පැහැදිලිද හැමෝටම? හරි. ඊළඟ එක බලන්න. නවිදු බලන්න. Write the formula to be written in cell G7 using the cell addresses to find the Mr. Atula's total salary. total salary එක හොයන්න යන්නේ දැන්. දැන් ඔක්කොම ඕනේ. පැය 40කට හම්බෙන්නේ මොනවද? 250 ගානේ. ඉතුරු පැය ගානට හම්බෙන්නේ 500 ගාන. හැබැයි අපිට දැන් කොහොමද හොයන්න ඕනේ? total salary. ලියන්න බලන්න. පැය 40ක් අනිවාර්යයි. ඒකට තමයි normal. ඔව් ෆෝමියුලා එක. අරකට ෆන්ක්ෂන් කිව්වත් ෆෝමියුලා කියන්න පුළුවන්. විභාගෙදී. කොහොමද කරන්නේ? 40ක් පැය 40ක් හම්බෙන්නේ මොන විදියටද? normal විදියට. ඉතුරු වැඩි වෙන පැය ගාන තමයි අනිත් විදියට. ඒකට හැමෝටම පැය 40කට බේසික් අවලි රේට් එකකුත් එනවා. මම කරන්න වෙලාව යනවා දන්නේම නැහැ. පේපර් එක ඉවර කරගන්න ඕන. වෙලා තිබුණොත් 20යි 24යි එකත් කරු මං ගිය අවුරුදු දෙක. ඉස්කෝලේ කරේවද ඔයගලන්ට සමුදේව? ඉතින් ක්ලාසස් නැද්ද ඔන්ලයින්? ඔයගලන්ට තමයි ඇත්තම කිව්වොත් කාලේ කියන එක ප්‍රශ්නයක් වෙන ග්‍රේඩ් එකක් වෙන කිසිම අවුරුද්දක හැම වෙලා නැහැ නේ පෙබරවාරි වෙනකන් කල් තියෙනවා වැඩිත් එක්ක සිලබස් කව මොඩල් පේපර්ස් ඔක්කොම කරන්න කල්ලා. ඔයගලන්ට මං හිතන්නේ එහෙම වෙයි කියලා. ඒක මාර වැඩි. ඒ දැන් මේ අන්තිම මොහොත වෙනකන් ඔයගලන්ට මේ රිවිෂන් කර කර ඉන්නවා මම මේව. මේ කවුද මේ ගෙස් කියන නම්බර එකකින් ඉන්නේ? F10x කියලා රීනේම් කරන්න නැත්නම් රිමූව් වෙයි. පුතේ රිමූව් වෙයි ඉක්මනට ක්ලාස් එකෙන් රීනේම් කරන්න. වෙන නම්බරින් එන්න එපා. තමන්ගේ නමින් එන්න අංක වලින් ෆෝන් වලින් ගෙස් කියන නම්බරින් ආවොත් රිමූව් වෙයි. ගිය සුමානෙත් එහෙම රිමූව් කරා එක්කෙනෙක්ව. ඉක්මනට රීනේම් කරන්න. විශ්මිදී. ඕකේ. හරි. දැන් බැලුවද බලමු උත්තරේ හොයන්න ටක් ගාලා කියන්න මට මේකට උත්තරේ මම මෙතනම කරන්න. මම මේක ඩිලීට් කරනවා. මේක මෙතන ලියනවා යා. උදේට බලා ගන්න. equal දැම්මා. අපි දුම් පැය 40කට හම්බෙන්නේ 250 ගානේ පළවෙනි එක. ඒතර අපි දන්නවා කෙලින්ම අපිට පුළුවන් F $4 මේක වැඩි කරනවා පැය 40කට හම්බෙන්නේ කීයද normal hours මේ rate එක අවලි පැය එක D7 හරි නේද? හරි. ඊට පස්සේ plus ඊළඟ මොකක්ද ඕනේ? එයා වැඩ කරන OT ගාන හොයන්න. ඒතකොට OT පැය ගාන වැටෙන්නේ කොහෙද? F7 වල. F7 multiply by කීයද? E7. ඔක කොයි විදිහට ලිව්වද? Taman දෙයනේ කියලා ඔක ලියාගත්තද? බ්‍රැකට් දැන් කමන්නේ. ඒක ඔයාලට හිතුණා මෙයාට මෙහෙම වැරහනක් දාන්න ඕනේ කියලා. ඕකේ it's okay. ඒක කමක් නැහැ. මේ ආව මේවා කළා. ඊට පස්සේ මෙයා it's okay.
ඒක කමන්නේ. අර බ්‍රැකට් දැම්මම ප්‍රශ්නයක් නැහැ. කොහොමද ඔන්න ඔය ෆෝමියුලා එක ලියවිලා තියෙනවා. නිරිෂ කරාද මේක? හරියටම කරාද? ඔයා මේක ඩොලර් දැම්මද F4 එක? හතර ඉලක්ක මිසර ඩොලර් දැම්මද? ඔය ලොකු අකුරු ලියන්න කුරුමිනිය ලොකු පේන්නේ ටීචර්ස්ලාට. ස්පෙෂලි මොකද ඕ ලෙවල් පේපර් මාකින් යන්නේ ගොඩාක් කලින්ම පේපර් මාකින් සෙට් වෙච්ච. අලුතෙන් යන විදිහක් නැහැ. තාමත් ඒගොල්ලෝ ලිස්ට් එකේ ඉන්නේ හින්දා. හරිද? ඊළඟ එක G7 එක නේද කතා කරේ. ඔව්. Write down the suitable formula to find the total cost of salaries for all employees in the company in cell G12. Using relevant function only. එහෙනම් function only නම් ඔය function එක ලියන්න ඕන G12 වලට එන එක නේද දාන්නේ. හරි මොකද function එක ආයතනයේ විසින් කීයක පඩියක් අයින් කරනවද salary දෙන්න. Total expenses G12 වලට කොහොමද ලියන්නේ? Equal මොකද්ද? equal sum නේද? equal sum open bracket මොකද්ද range එක? G7 ඉඳන් ඊළඟ G11 equal sum G7 to G11 හරිද? නවිදවා උත්තර ලියලා ඉවරලා දින්නේ ඔය. එයි. ඔය මේකට උත්තර ලිව්වද? දැන් ඔයාට අර පේපර් එකේ ලකුණු තිබ්බයි කියලා ඔයාට වැඩ නොකර ඉන්න බෑ. බෑ ඒව හරියන්නේ නැහැ වැඩ කරන්න ඕන. එහෙම වෙච්ච ළමයි ඉන්න ඕනේ අන්තිම පේපර් එක හොඳ ලකුණු වල අන්තිම විභාගේ අවුල් වෙනවා. පුළුවන් කියලා අතාරින්න බෑ. පාඩම් කරොත් තමයි මතකෙන්නේ. හරිද හැමෝම මේක තේරුණා නේද? හරි ඉක්මනට යමු ඊළඟ එක. Name a suitable graph to represent the name of employees, the total number of hours they work and the total salary. The suitable graph to represent the name of employee and the total number of hours they work and total salary. ඒතර කීපයක් නේද? නම පෙන්වන්න ඕනේ ඊට වගේම පෙන්වන්නේ කොහොමද? total number of hours and salary. එහෙනම් මෙන්න මේ columns කීපයක් පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ අපි compare කරන්න යනවා. එයාගේ මේකයි මේ total salary මෙන්න මේ නම් ටිකයි. ඔන්න ඔහම දාලා chart එකක් හදන්න. එතකොට මොනවද? එක column chart bar chart. pie chart එකක් එන්නේ මොන අවස්ථාවේද? percentage එකක්. එතකොට ඒක percentage කියලා හොඳට දැනගන්නකො. සමහරවිට percentage කතාව කියන්නේ. එක data series එකක් නම් ඒක pie chart එකක් වෙන්න පුළුවන්. අපි තුමු ඒගොල්ලෝ කට්ටියගේ salary එක ගැන මේව කරන salary වලට විතරක් total salary විතරක් ඕනේ කියලා chart එකේ. එතකොට pie chart එකක් ගන්න පුළුවන්. මෙයාට මෙච්චරයි 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 ඔච්චරයි කියලා. ඒ කියන්නේ එක data series එකක් නම් තමයි හුඟක් වෙලාවට pie chart එක එන්නේ. පැහැදිලිද? හරි ෂමි. good. එතනට එනකන් ඔන්න පැහැදිලි. හරි. දැන් මම database එක. මොකද database වල උත්තර ලියන්න ඕන. ඕගොල්ලෝ පිස්සු නටලා තිබ්බ සමහර අය. තාමත් හොඳටම මදි. ඔය ලියලා වැරදිද? ඒක තමයි. මොකක්ද අනේ වෙලා තියෙන්නේ. මෙහි ප්‍රශ්න කීපයක්ම කෙරෙව්වත් නේ ඔයගලන්ටම. හරි දැන් බලන්න. database තමයි පේපර් එක 10 පේපර් එකේ ලේසි මේක. Excel වලටත් වඩා ලේසි database. පසල් හදලා දිනනවා නම් පසල් එකක් කරනවා වගේ. අතනින් බලලා මෙතනින් බලලා මෙතනින් බලලා ලියන්න තියෙන්නේ. හරිම ලේසි. ප්‍රශ්න තේරුම් ගන්නයි ඕනේ. කොහොද database අමාරුයි කියන එක නේද පැත්ත පරාතිපත් නෑ දිනුනි. පේපර් එක කරන්න ආවෙත් නෑ මේ සැරේ. බෑ. පාඩම අහගන්න. එහෙම එකක් දාලා තිබ්බා? ඔව්. my baby ගා. අනේ my baby තමයි යාට කියන්නේ my baby. හරි. The relational database consisting of the personal information table and the salary table of the employee. හරිද? මොකද මේ තියෙන්නේ the relational database consisting of personal information table එකක් තියෙනවා and salary table of the employee of E-Tech Sri Lanka Institute of Higher Education is shown below. හරි. දැන් පුතාට ඔය ටික තියෙනවා. පැහැදිලිද? ඕන නැගෙනවද? මොකක්ද? හරි. දැන් ඔන්න employee table එක දිහා බලලා මට කියන්න ළමයි. දිදුලා මට කියන්න. employee table එකේදී මොකද්ද primary key එක? මේ තියෙන records වෙන් කරලා අඳුන ගන්න අපි මොකද්ද ගන්න key එක? මොන field එකද ගන්නෙ? primary key එක විදිහට employee number.
එතකොට මේක තමයි primary key. මේ employee number එක මෙයා primary key එකක් වෙච්ච එක්කෙනෙක් වෙන තැනක ඉන්නවා නම් එයාව හඳුන්වන්නේ foreign key කියලා. හරි. හරි. දැන් මෙතනදී employee number මෙතනදිත් primary key එකක් වෙනවා. එතකොට මේ pay table එකේ no primary key වෙන්න බෑනේ යා. ඇයි ඒ? ඇයි බැරි වෙන්නේ? මොකද එකම මනුස්සයට ආයි පඩි දෙනවනේ මාසෙන් මාසෙට. ඒක නිසා මෙයා මෙතන employee number එක මෙතන කවුද? foreign key එක. pay table එකේ මෙයා foreign key. ඒතර pay table එකේදී අපිට primary key එකක් හදනවා නම් මොකද්ද කරන්න වෙන්නේ? employee number බැහැ. employee number pay day එකයි ගන්න වෙනවා. paid basic salary බෑ pay day දිනේට unit. එතකොට නෑ මං කියන්නේ මේ දෙක එකට එකතු කරලා employee number plus pay day. ඉතින් බලන්න අර දෙක තියෙනවා දෙකෙන් එකයි සමානයි. PD එකයි ඉන්පුට් නම්බර්. කෝකද? දැන් අපි තුමු unique දැන් මේක අහලා නැද්ද මේ වගේ ප්‍රශ්නයක්. මම table write down the name of table and its primary key. එතන මේකෙදි මේ දෙන්න වෙන්න ඕනේ කොබල. මා කියන එකට පොඩ්ඩක් අයියා. හරි. මේදී salary table එකේ employee number plus salary date හරි. කොහමද එක උනේ? කොහෙද? ස්පේන් නෑ වගේ කොහේ හරි තේනුකගේ. මේ බලන්න. දැන් මේ බලන්න E3001 එකයි මේ දිනේ. අතට ඊළඟ දවසේ එයාට ආයි ඊළඟ මාසේ පේ කරන්නේ. ඊළඟ දෙකේදී ඒ දෙන්නේ එකම වුණාට employee number එකත් එක්කනේ යන්නේ. employee number එක දෙන්නේ මොකදනේ E3002? වරද්දලා දාන්න. මේක හදන්න එපා. පේපර් එකේ වැරදි. මේක හද වෙන්න. පේපර් එකේ වැරදි. පේපර් එකේ වැරදි. ඔයගොල්ලෝ තේරුම් ගන්න. ඒ කියන්නේ එකම මිනිස්සයාට පඩිය දෙනවා. ඒතොර මේ මිනිස්සයාට පඩිය දෙනකොට employee number එක primary key එකක් කරන්න බෑ. එයාට මාසෙන් මාසෙට පඩි දෙනවා. එතකොට අපිට pay table එකේ primary key එකක් set කරනවා නම් set කරන්න වෙන්නේ employee number plus pay day. එතකොට fields දෙකක් එකට එකතු කරලා අපි මේ records වෙන් කර කර හඳුන ගන්නවට කියන්නේ මොකද්ද? composite key. මොකද කියන්නේ? composite key. හරි. දැන් ලියන්න උත්තර ටක් ගාලා. ඉතින් foreign key එකක් වෙන්න නම් තව table එකකට primary වෙන්නම ඕන. එයා තව table එකක primary key එකක් නම් තමයි එයා මේ වගුවේ foreign key එක බවට පත් වෙන්නේ. මේ සැරේ 11ක් කලගේ ඔක අහලා තිබ්බා. 11 paper එකේ. 11 ළමයිගේ ලකුණු හොඳයි. ඔයගොල්ලොත් එක්ක බලනකොට හොඳටම හොඳයි. ලියන්න පැත්ත ගන්න. කවුරුත් කොපි කරන්න හම්බුනේ නැහැ මේ සැරේ. අපි දැන් මේ ඵලයක් මම යන බොරු කියන්නේ නැතුව. ෆෝන් එක ළඟ ඉන්න වීඩියෝ ෆෝන් දෙවි. මෙහෙම ගියා පේපර්. ඇතින් ඇති ගියේ. ප්‍රවාසයේ ළඟ බොරු කියන්නේ පාරේ. අර නෂ්ටයෙන් ලකුණු අඩුයි මගේ. තාඩි සතුටුයි. ඇයි ඉතින් වැඩ කරන්නේ නැහැ නේ. උන් ඈතින් ඇතනම දැම්ම කොපි කරන්න බැරි. අර සානුගල කට්ටිය. පේපර් එකක් කියවද කොහේ ඉඳින්. දැන් ඕගොල්ලෝ කියව ඉන්නේ ලියලාද උත්තර? දිදුල උත්තරේ ලියන්න මොකද මේකේ විශේෂයෙන් ඇක්සස් වලදී උත්තරේ ලියන විදිහට තමයි ලකුණු හම්බ වෙන්නේ. Among the above table, write down the name of the table and its primary key. කොහොමද ලියන්නේ? employee table ඉරක් ගැහුවා මොකද primary එකේ employee number. ඊළඟට pay table ඉරක් ගැහුවා employee number plus එකතු කිරීම ලකුණ pay day. පැහැදිලිද? ඒ දෙක ඒ විදිහටයි ගන්නෙ. මේ බලන්න ලියලා තියෙන විදිය මේක මේ ඉංග්‍රීසි සිංහල දෙකම එකතු වෙලා මේකේ employee table එකේ employee number. මේකේ salary table එකේ කොහොමද එන්නේ employee number and salary table කියලා දැම්මත් හරි. ඒ දෙක එක දැන් එකතු කිරීම ලකුණ දැම්මත් කමන්නේ. හරි. අපේ අච්චුපතේ තියෙන එකතු කිරීම ලකුණ දාලා මම නම් කැමතියි එකතු කිරීමට දාන්න. හරි. ඒකට කාඩවත් වෙනස් කරන්න බෑ paper marking. හරි. ඊළඟ එක write down the table in which a foreign key is apply along with the field name of the those key. මොකේද foreign key එක තියෙන්නේ? pay table කවුද foreign key එක?
employee number. අනේ පුතේ උනන්දුවෙන් අහගන්න. මහාර කම්මැලිකමක් ඇවිල්ලා ඕගලන්ට. හරි පේ ටේබල් එකේ දැන් තනිකර ටාගට් එක තියෙන්න ඕනේ O level. ඒතර O level වල ඒකක් මං ගන්නවා. ඒකට මම මහන්සි වෙන්න ඕනේ. හරිද? මමත් මෙච්චර මේ පේපර් හිතන්න මාර කට්ටක් කෑවේ මේ සුමානෙන් පේපර්ස් බලලා. ඇස් දෙක රිදෙන රෑ වෙනකනුත් පේපර්ස් බැලුවා. එහෙම බලලා තමයි සතියෙන් ඕගලන්ට දුන්නේ. ලේසි පහසු වැඩක් නෙමෙයි. පේ ටේබල් එකේ එම්ප්ලොයි නම්බර් එක තමයි ෆොරෙන් කී. તો ඊළඟට කියනවා ඔන්න බලන්න මං කියු මේක හරි ලේසි ජිග්සෝ පසල් වගේ. දිදුල මේක උත්තර දෙන්න ඉක්මනට. මොකද්ද? Mr. Yoshi is newly appointed as a lecturer to the computer department මෙන්න මේ දවසේ. හරි? එතකොට what table need to be updated if the above information were entered into this database? දැන් බලන්න ඕන මුලින්ම ගිහිල්ලා මේ මිස්ටර් යෝෂි ඉන්නවද? මිස්ටර් යෝෂි කියලා කෙනෙක් ඉන්නවද? Is there Mr. Yoshi? No. එහෙනම් අපි මිස්ටර් යෝෂිව ඇඩ් කරන්න ඕනේ. එහෙනම් මොන ටේබල් එකකටද ඇඩ් කරන්නේ? employee table එකට ඇඩ් කරන්න ඕනේ. ඊට කියනවා indicate only the අපේ ළමයි. හරිද? මොනවද දන්නවද? ටේබල් නේම් එක ලියලා field 1 field 2 නිසා අර උඩ තියෙන heading ටික විතරක් ලියලා. කවුද අනේ එහෙම ඉගැන්නුවේ? රෙකෝඩ් එක ලියන්න ඕනේ. එතකොට ඒ අවශ්‍ය රෙකෝඩ් එක ලියන්න ටක් ගාලා විස්තරෙන් බලලා. පේ ටේබල් එක දාන්න ඕනේ. එයාට තාම පඩියක් දුන්නේ නෑනේ. නේද? salary allowances ගැන මොකුත් නෑ. අරක විතරක් තිබ්බම ඇති. hello හරිද පුතේ? ලියන්න බලන්න ටක් ගාලා. මිස්ටර් යෝෂි. යෝෂි ගා මිසිස් යෝෂි. යෝෂි කියන්නේ. මේදි මෙන්න මේ විදිහට විස්තරේ ලියවෙන්න ඕන. සිංහලෙන්මයි තියෙන්නේ. කමන්නේ. පේනවද? ඔන්න ඔය විදිහට ලියන්න වෙනවා. ඔය විදිහට විස්තරය හදන්න. රෙකෝඩ්ස් ටික විතරක් දාන්න. හරිද? හරි. අපි යමු ඊළඟ එකට. මොකද්ද කියන්නේ? right type of the relationship. මට කියන්නේ මේ වගු දෙක අතර relationship එක කොහමද? එක employee කෙනෙක්ව පෙන්වන්න employee table එකේ එක record එකයි. හැබැයි pay table එකේ යට මාසෙන් මාසෙ පඩිය වැටෙනවා. එතකොට එකම employee ව ආයි එතකොට අර table එකේ එකකින් පෙන්වන කෙනාව මේකේ කීප පාරකින් පෙන්වනවා pay table. එහෙනම් මොකද්ද relationship එක? 1 to many. මොකද relationship එක 1 to many. එහෙනම් උත්තරේ එන්නේ මොකද්ද? 1 to many කියලා උත්තරේ එන්න ඕන. හරි? two table දෙක අතර ඇති වෙන්නේ මොකද්ද? 1 to many relationship එක. හරි. ඊළඟට ඔන්න තව එකක් කියනවා. මොකද්ද කියන්නේ? The Yoshi basic salary is 175 ඔන්නම් තියෙනවා and 75,000. Allowances are 20,000. There are no deductions. Which table need to be updated in the database? එහෙනම් මොකද්ද? pay table එක. එතකොට pay table එකේ දැන් ඕගොල්ලෝ අනිත් දේ තමයි දැන් යෝෂිට ඕගොල්ලෝ අංක ගත්තේ කොහමද? 3006. යෝෂිට ගත්ත අංකේ 3006. ඊළඟ අංකේ ගන්න ඕගොල්ලෝ. එතකොට මෙතනදිත් ඒ විස්තරය එද්දී යාගේ ඒ අංකෙන් තමයි ඔයාලට යන්න වෙන්නේ. ඒතර අර කියන කතන්දරයට අනුව ඒ රෙකෝඩ් එක ලියන්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලිද? මේ 1,75,000යි 20,000යි එහෙම මෙන්න මේ දෙක 22 ලියන්න. මොන ටේබල් එකද? පේ ටේබල් විස්තරය ලියන්න. පුළුවන් නේද ලියා ගන්න එක? හැමෝම සම්පූර්ණ ඔය වගුවම පොතේ ලියන්න එපා. අදාළ රෙකෝඩ් එක විතරයි ලියන්න ඕනේ. ඔන්නන් ලියන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ.
අවශ්‍යත් නැහැ. මොකද අවශ්‍ය නැත්තේ මේ පුතේ මේ බන් දෙන්න තියෙන විදිය දීලානේ ඒගොල්ලෝ ස්ට්‍රක්චර් එක. ටේබල් එකේ නමයි ෆීල් 1 ෆීල් 2 කියන අර වෙනස් වෙන මිස්ටර් යෝෂි ඕමෝ මේ ටික. හරි. හරි. ඊළඟට කියනවා write down difference between manual and electronic database. ඔන්න තනිකර තියෙන්නේ. manual එකක තියෙන අර efficiency less errors නේද? ඒතර compare කරන්න ඕන two differences ඔයාලා ලියන්න ඕන. මෙන්න මේ ටික. මොකද්ද? manual database එක efficiency is low. මේ බන් තනිකර අච්චුපත තමයි මාකින් එකට එවලා තියෙන්නේ අපිට. Easier delete. ආ? Easier delete and easier delete. ඔව් එතකොට මෙහෙමයි. ඔව් හරි easy to delete අනේ හරි ඒව ලියන්න. හැබැයි මේ බන් තනිකරම අච්චුපතේ තියෙන එක තමයි මාකින් එකට එවන්නේ. එතනින්ම cut and paste කරලා එවලා. manual database එකක් ගත්තම efficiency is low අරක efficiency high. accuracy is low accuracy is high. reliability is low reliability high. data analysis is difficult. ඒක මේන්ම දෙයක්. අපිට manual එකක data analysis කරන්න හරිම අමාරුයි. හැබැයි computerize එක we can easily analyze the data. හරි? හරි. ඊළඟට යන් අපි ඊළඟ එකට හරි. පුතේට අග්ගාලා කරන්න මේක ඉක්මනට මට කෝල්. හරි. කො කරාද? question number 7. දැන් මේ වගේ තැනකදී කියන්නේ මොකද්ද? that match the description to the column X. දැන් ඔයගොල්ලෝ along with the label name. එහෙනම් A B C D ලියලා ඒකට match වෙන එක ලියන්න ඕන. ටක් ගාලා කරන්න පුතේ. කරාද? හරි බලමු. capturing electronic impulses emitted by the brain and displaying the brain activity in the computer screen. මම කිව්වා ඔලු ගෙඩිය brain එක බිත්තරයක් වගේ ඔන්න වචනේ එක්. එහෙනම් මොකද ඒ වලට දැන් ලියන්නේ කොහමද? EEG. හරි. ඊළඟ එක used for counting the number of animals and identifying their RFID. B වලට එන්නේ RFID. මම යා කරන්නම් මට වෙලා නැති. හරි. ඔයගොල්ලෝ ලියන විදිය දන්නවා. Monitoring traffic accidents all CCTV. හරි. ඊළඟට connecting with the teacher from the home using the internet. Web based training. Web based training. WBT. Web based training. පුළුවන්නේ? හරි. ඊළඟ in the table given below, match the fact shown in column A with the fact in the column A and B. හරි. ඔන්න match කරන්න ටක් ගාලා කරා. පුතේ අපි පටන් ගමු. මට මේ ඔළුවට ප්‍රෙෂර් එකක් වගේ ඔයගලන්ගේ 11 ඉක්මනට පටන් ගන්න ඕන එක. නැත්තම් කල්මාදි වෙන්න පුළුවන්. දැන් මේ විදිය අපි ඉවරයි. බය වෙන්න දෙයක්. දැන් ඕක කරන්න මතකේ තියෙන්නම ඕනේ. මොකද්ද? punch card use කරේ මොන generation එකේද? first generation R. ඊළඟ එක developments of the operating system. third
third එකේ තමයි ආවේ. ඒතකොට graphical user interface එක එකට ගියා. voice recognition based එතන ඒක fifth එක. Q. operating system with graphical user interface 4. හරි ඒක දෙකම තියෙනවනේ. හරි. පැහැදිලි නේද? එතන මතක තියාගන්න. එතන keyboard ආයේ මොන generation එකේද? third එකේ. මතක තියෙන. Write two example for each of the following data transmission media. Guided media වලට මොනවද එන්නේ? ඒ කියන්නේ wire. මොනවද? Twisted pair, shielded and unshielded, coaxial cable and fiber optic. හරි. Unguided media, radio wave මොනවද? Wi-Fi, Bluetooth, infrared, microwave. එතන microwave එක use හරහා satellite transmission වෙනවා. හරි. එතකොට ඕගොල්ලෝ එක ලියවෙන. එතකොට draw the following network topologies. bus topology එක අඳින්න කිව්වොත් මතක අඳින්න වෙලා නැහැ නේ අපි ටක් ගාලා බලමු නේ. මෙන්න මේක. මේක මොකද්ද bus topology. මේක මොකද්ද star topology. එතකොට 20යි 22 ඉවරයි. මම දැන් දානවා group එකට 20යි 24 හොඳේ මට 23 papers තියෙන folder එක මම දැන් drive එකේද කොහෙද මේකේ නෑ. දාගෙන ඇවිල්ලා නෑ. හරි අපි අන්තිම අපිට කරන්න කල් නෑනේ. අන්තිම අවුරුද්ද කරමු. හරි. දැන් කරන්න ගන්නවා. ඔව්. මේක ඇඩ්වාන්ස් මම දැක්ක විදිහට මේ පේපර් එක ඇඩ්වාන්ස් මේක කරා අපි පීස් මේ දෙවනි වාරේ නෑ sorry third term third term මේක ඇතුළේ එනේ නිදි මතේ වැටෙනවද මේකට grade 10 third term මේක හරියට ඇවිල්ලා නෑ කමන්න හරි මම මේ පේපර් එක දැන් දාන්නම් පුතාලා ඔයගලන් print out අරගෙන තමන් හැමෝම කරන්න grade 10 එක කො messages කීයක් නම් එනවද නේද දෙයියනේ I will send අපි මොනවද කරන්න අපි අර database එකයි excel එකයි edit කරමුද මුලින්ම MCQ ඔයගොල්ලෝ කරලා තියාගන්න කොහෙද paper එක දැන් කොහෙද තිබුණේ E වල papers වල 20යි 24 මේකනේ මාගින් එක දැම්මොත් ඔන්න දැක්ක හොඳ වෙලාවට බැලේ හරි අන්න මම paper එකේ එව්වා print outs ගන්න දැනට අපි මේක කරමු මේක MCQ ටික ඔයගොල්ලෝ කරගෙන එන්න එතකොට ටක් ගාලා අන්තිම දවසේ අපි ඒක ඩිස්කස් කරමු ඔන්න ඔල්ලි කරා කවුද කරේ ඔයාගේ paper එකක් තියෙනවා හරි මේකේ මම හිතුවා database ප්‍රශ්නට යමු මුලින්ම database ප්‍රශ්න මෙන්න හරි බලමු database ප්‍රශ්න කියවන්න below are some data table from the database of the company anu furniture මේ ඇවිල්ලා මුළු western province එකටම අපු third term paper එක හරි එතකොට ඒකට උත්තර ලියලා පුරුදු වෙලා යමු which markets furniture to the consumer මොකද anu furniture which markets furniture to the consumers answer the question given based on them හරි දැන් බලන්න මේකේ තියෙන විදිය මේකේ මුලින්ම customer කියලා දීලා තියෙනවා. ඒතර customer එකේ තියෙන්නේ මොනවාද? detail about customer. දැන් මට කියන්න මේකේ මොකද්ද primary key එක වෙන්නේ? customer ID. හරි. ඊළඟට තියෙනවා product. හැම බඩුවකටම නේද product ID එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ individually එහෙම නැත්නම් uniquely අඳුන ගන්නවා හැම product එකක්ම. එහෙනම් product table එකේ මොකද්ද primary key එක? product ID. ඊළඟට අපි ගත්තොත් order table එකේදී කොහොමද order එක ඇවිල්ලා තියෙන්නේ? order ID එකක් තියෙනවද? නෑ order ID එකක් දීලා නෑ. එහෙනම් කවුද කොහොමද අපිට set කරගන්න වෙන්නේ? customer ID and product ID එකත් එක්ක ගන්න පුළුවන් order date එක ගන්න එක නෑනේ. හරි. එතකොට මට කියන්න මෙතන primary key එකක් වෙච්ච කෙනා customer ID එක customer table එකේ primary key එක වෙච්ච නිසා එයා order table එකේ කවුද foreign key product ID එකත් එහෙමයි හරි බලමු මේක ඊළඟ ටික name the appropriate field for the primary key of the customer table in the database. විතර customer table එක විතරක් අහනකොට ඔයාලට කෙලින්ම කියන්න පුළුවන් කවුද primary key එක customer ID හරි තේරුණා නේද ඒක හරි ඊළඟ list two foreign keys in the database along with their corresponding table. දැන් ඕකෙදි අපේ ළමයි හරිය කම්මැලි.
order කියලා දාලා customer ID, product ID ලකුණු දෙන්නේ නැහැ. අපි ඉස්කෝලේ කොහොමද දෙන්නේ? හරියටම ලියවෙන්න ඕන. කොහොමද ලියන්න ඕන? order table ඉරක් ගැහුවා. මොකද්ද foreign key එක? order table එකේ තියෙන foreign keys මොනවද නෙලිෂා? order table ඉරක් ගැහුවා customer ID. කමෙල් වෙන්න එපා. ආයෙ ලියන්න. order table ඉරක් ගැහුවා. මොකද මේ එක වාක්‍යයක් කියන්නේ ලකුණක්. ඔයාට ඒකට කම්මැලි වෙලා ලියනවා කියන්නේ විභාගෙදී ලකුණු දෙන්නේ නැහැ. අනිත් එක advantages disadvantages මට තෝරන්න ලියනවා. මං ගිය පාරත් කිව්වා. තාමත් දන්නේ නැහැ පේපර් එකට උත්තර ලියන විදිය. ඕගොල්ලන් ලියද්දි මේක ඇඩ්වාන්ටේජ් එක මේක ඩිස්ඇඩ්වාන්ටේජ් එක කියලා නම් කරන්න ඕනේ. එහෙම නම් කරන්න දුව ටීචර් තෝරන්න දීලා හරියන්නේ නැහැ. ලකුණු හම්බ වෙන්නේ නැහැ. හරි? මතක තියාගෙන යන්න මේ දේවල්. හරි. ඊළඟට මොකද කියන්නේ? which table මේව තනින් කරන්න ඕන. මම දැන් මේ ස්ක්‍රීන් එක දෙකම දෙන්න. ඕමි. දෙකම නොදුන්නොත් ඔයගලන්ට මේකම ගමු. duplicate new tab. duplicate tab. move to new tab. හරි. දැන් Windows එකයි arrow එකයි. හරි. අපිට මේ පැත්තට ගන්න ඕනේ මේ පේපර් එක. මේ. දැන් මොන ප්‍රශ්නේ? ටක් ගාලා ගන්න. පොඩ්ඩක් පොඩි කරන්න වෙනවා. හරි. මොකද්ද මේකේ තියෙන්නේ? මෙන්න මේ ප්‍රශ්නේ. Which table need to be updated to fulfill the following tasks? හරි. මොකද්ද පළවෙනි එක? A customer Mr. අතුල බොතේජු order sofa set ළමයි අහගන්න. මෙන්න මේ දවසේ. එතන මොන ටේබල්ද අප්ඩේට් වෙන්නේ? අහන්නේ අප්ඩේට් වෙන ටේබල්. Which tables need to be updated? අතුල බොතේජු කස්ටමර් කෙනෙක් විදිහට ඉන්නවද? ඉන්නවා. එහෙනම් අපි කස්ටමර් ටේබල් එක අප්ඩේට් කරන්න ඕනේද? නෑ. සෝෆා තියෙනවද? සෝෆා කියන જાතියක් තියෙනවා. ඒක අප්ඩේට් කරන්න ඕනේද? නෑ. එහෙනම් මොකක්ද අප්ඩේට් වෙන්න ඕනේ? order table. දැක්කද? හරි. දැන් ලියන්නේ order table එක අප්ඩේට් වෙන විදිය ලියන්න. ලියන්න පොතේ ලියන්න. මම නැගිටලා යවනවා දැන් පන්තියෙන් එළියට. දැන් ප්‍රශ්නේ තියෙනවා මේදී. තවත් තියෙන්නේ කොහොමද කරන්නේ? මම එක කිව්වෙන් දිදුල. දැන් ඔයාට අතුල බොත්තේජුගේ විස්තරය මෙතනට ඇඩ් කරන්න ඕන. එතකොට ඔයා කොහොමද කරන්නේ? මම එක කිව්වේ ජිග්සෝ පසල් වගේ. අතුල බොත්තේජුව ගිහිල්ලා හොයන්න. අතුලගේ කස්ටමර් ID එක මොකද්ද? 24යි 21. එහෙනම් කොහොමද ආයේ මුලින්ම ටේබල් එකේ නම ලියන්න ඕන. order table කියලා දාලා වරහනක් දාලා ලියන්න මොකද්ද? 24යි 21. සෝෆා එකක් ගන්න. සෝෆා එකේ අංකේ 104. අතන තැන් වලින් බලලා මෙතනට අප්ඩේට් කරගන්න ඕන. ප්‍රශ්නේ පේන්නේ ප්‍රශ්නේ තමයි මං කිව්වා ප්‍රශ්නේ ඔළුවට ගන්න. ඉතින් මිස්ටර් අතුල බොත්තේ ඕඩර් කරා සෝෆා එකක් ආවට ඩේට් එක එන්නේ නැද? ඉන්න මේ දවසේ යන. ඒක ලියන්නත් නෑ මම මේ ලියන්න තියෙනවා ඊළඟනේ. ඒක ලියන්න නෑ කමනකොට ලියලා පුරුදු වෙන්නකෝ. ප්‍රශ්නේ අහලා තියෙන්නේ අප්ඩේට් වෙන්න ඕන ටේබල් එක විතරයි. හරිද? තේරෙනවද ඒක ලියපු විදිය? ළමයි හරි නේද? හරි ඊළඟට අපි යනවා අපට ලොකු ස්ක්‍රීන් එනවා. මොකද a new product item corner stand අලුත් එකක් ගේනවලු. corner stand is introduced for a sale with unit value 15,000. හරි. දැන් මොකද්ද වෙන්නේ? unit value 15,000 නා. ඔයගොල්ලෝ මට කියන්න මොන ටේබල් එකද අප්ඩේට් වෙන්න ඕනේ? product table. නේද? මොකද්ද අප්ඩේට් වෙන්නේ? product table. හරි. දැන් ඔයගොල්ලන්ට කියනවා ඒ රෙකෝඩ් එක ඇඩ් කරන්න. ඔයගොල්ලෝ කොහොමද ඇඩ් කරන්නේ? එතන ඊළඟට එන අංකෙ පාවිච්චි කරන්න. 105. නේද? තේරෙනවද? ඒක ඉගෙන ගන්න. ඔයගොල්ලෝ වැරදියට තිබුණා. අංකෙ දීලා නැහැ කියලා ඉන්න බෑ. ඔයාලා ගන්න ඕනේ ඊළඟ සීක්වන්ස් නම්බර් එක. තේරෙනවද? එතන මොකද්ද? corner table 15000.
ටේබල් එකේ නම ලියන්න ඕන. ප්‍රොඩක්ට් ටේබල් කියලා දාලා ලියවෙන්න ඕන. පැහැදිලිද? ඔයා එහෙමද ලියලා තියෙන්නේ? ලකුණු නෑ එතකොට. දීලා ලකුණු. අඩු කරලා. එහෙමවත් දෙන්නේ නෑ. හරිනම්. එහෙම දීලාද? ලකුණු දීලාද? කපන්න ඕනේ. ටේබල් එකේ නම නැත්තම් ලකුණු දෙන්න බෑ. කමන්නේ අර යනවා. හරි. ඊළඟ එක මොකද්ද පුතේ? List the new records as given format label වෙන්න. අලුත් රෙකෝඩ් ටික මේ විදිහට ලියන්න ඕනේ. මේගොල්ලෝ කියනවා හැමදාම දෙන්නේ දැන් මේ විදිහට. ටේබල් එකේ නම මේ මොකක්ද? ඊතලයක් දීලා මේ ටේබල් එකේ name එක ඊතලයක් දීලා field 1 field 2 කියලා that need to be inserted into the relevant table to be implemented to the changes mentioned A and B. දැක්කන අපි කරා. පහ බලන්න. හැබැයි හරි ප්‍රශ්නාංකයට උත්තරේ දෙන්න. Identify the product item and quantity ordered by the customer with customer number on identify the product item and quantity ordered by the customer. මෙන්න මේ customer. මෙන්න මේ දවසේ order කරලා තියෙන්නේ මොකද්ද කියලා අහනවා. 24:31. 24:31 කියන එක්කෙනා 24:31 24:49. මෙන්න මේක. මොකද එයා ඕඩර් කරලා තියෙන්නේ 102. මොකක්ද 102? දැන් අහගන්න පුතේ. එතන කියන්නේ මෙන්න මේ කස්ටමර් මේ දවසේ ඕඩර් කරපු අයිටම් එක අහනවා. එතන අයිටම් එක මොකද්ද? 102. එහෙනම් 102 කියන්නේ මොකද්ද? study table 1. මම එකකින් පසල් වගේ. මෙන්න බලලා ලියන්න තියෙනවා. ලේසි මොඩියුල් එක. database එක. හරි. What table should be linked to write a query to find the product items ordered related to orders placed during the month of April. What table should be linked to write the query? Query එකක් කියන්නේ අපි හදනවා question එක. Find the product item ordered related to orders. තර product එකේ නමත් එක්ක order කරපු මේ විස්තර ඕන නම් මොනවද අපිට ඕන මේ? අපිට product table නේද? මේ බලන්න මම මාකින් එක පෙන්නන්නේ පුතේ. දැන් මේ බලන්න කලින් ඒවැ ලකුණු හම්බෙලා තියෙන විදිය දැක්කද? මේ දැක්කද? මේ විදිහට order table මෙහෙම ඔයාලා දෙන්න ඕන විස්තර. පැහැදිලි නේද? ලකුණු හම්බ වෙන්නේ මෙහෙමයි. මාකින් ස්කීම් එක පෙන්නන්නේ ඒකයි. order table දැක්කද මේ වැටලා තියෙන විදිය? වෙනස් වෙන මේ ඊට පස්සේ රෙකෝඩ් එක ලියවෙන්න ඕනේ මෙන්න මේ විදිහට. ළමයි හොඳට බලන්න. ඔයගොල්ලෝ පිස්සු ලියලා තිබ්බ විභාගෙදී. order table කියලා ලියන්න. order කියලා විතරක් ලියන්න එපා. order table කියලා දාලා ඒ අංකේ කමා දදා ලියන්න ඕන. වගේත් ලකුණු වඩලා තිබ්බනේ. අහන ප්‍රශ්න නෙමෙයි සමාලේ උත්තර ලියලා තියෙන්නේ. ඒකයි අඩු වෙන්නේ. හරි. ඒ විදිහට. ඊළඟට study table. If you mention that study table no marks. ඒ කියන්නේ study table ඒ කියන්නේ ඒ කියන extract වචනේ මොන. study table 1 නේ. ඕගොල්ලෝ study table විතරක් ලිව්වනම් ලකුණු දෙන්න එපා කියලා තියෙනවා. දැක්කද? එහම if it is mentioned that study table no mark. ඒ කියන්නේ කම්මැලි කමර දඩබඩ study table විතරක් ලියනවා. ඊළඟට මොනවාද අපිට query එකට ඕන වෙන්නේ? product table and the order table. ඉතින් මේ tables දෙකම ලිව්වොත් විතරයි ලකුණු හම්බෙන්නේ. ඔයාලා customer table එකත් ඕකට ගහුවොත් ලකුණු හම්බෙන්නේ නැහැ. වැඩිපුර ලිව්වත් හම්බෙන්නේ නැහැ, අඩුවෙන් ලිව්වත් හම්බ වෙන්නේ නැහැ. මතක තියාගන්න. database එකේ. පැහැදිලිද? මේ ගිය අවුරුද්දේ පේපර් එක. ඒතර පේපර් එක ආවම ඒ වෙලාවට බය වෙන්න එපා. හොඳට කියවලා ගන්න. හරි. හරි. ඊළඟට අපිට තියෙනවා Excel එක කරමුද? මොකද කියන්නේ? වෙලා කීයද? 9:04 Excel එක කරලා දාමුද පුතේ? Excel එපාද? මේ වැදිලා නැහැ මේ ඉස්සරේ හම්බෙච්ච පේපර් එකනේ. අනේ ක්ලියර්. තියරි මොකටද නිදා ගන්නද? මේක කරන්න මේක හොඳයි. C හැමෝම නිදිමත යන්නත් එක C කරන්න. C එක. මම මේක හරි ආසයි. මම මේක කරා හොඳට කෙරෙව්වා කරන්න. මට RGB color ඔයලා කියන්නේ. ඉක්මනට. මන් දන්නේ පළවෙනි උදාහරණෙදි කියලා එහෙම මතක නැහැ. ඔයගොල්ලෝ කරන ක්‍රමය දන්නවා. කොහොමද කරන්නේ? මේ දීලා තින්නේ මොකද්ද මේක? hexadecimal වලින්.
එතකොට මේ 87න් represent කරන්නේ red color එක. 1F දන්නා බිඳුව 255 අතරනේ වෙන්න ඕනේ. මේ G. මේක G මේක B. හරි. දැන් අහන්නේ මොකද්ද? RGB color code එක. හරි. ඒ කියන්නේ මේ තියෙන්නේ මොන වැන්දද රිෂා? පුතේ hexadecimal වලින්. එහෙනම් මේ තියෙන්නේ red color එක කියන්නේ මොකද්ද? hexadecimal වලින් 87 පොත අරින්න එපා. හදනවා ගන්න. 87 base 16. කොහොමද මේක ඔයා ඩෙසිමල් කරන්නේ? ඉක්මනට කරන්න. ඒ මොනවාද ඒ හොයන්නේ? එකතු කරන්න හොඳ පුතා. ඉතින් මේක ඊට වඩා අම්මෝ පරංගිය කෝඩ් එකේ විදිහට කරන්නේ. ඇයි ඕගොල්ලෝ මොනවාද 10 බෙද? මේක ඩෙසිමල් කරන්න තියෙන්නේ. ඕන්නම් කෙනෙක්ට පුළුවන් මතකම නැත්තම් බයිනරි කරලා ක්ලස්ටර් ආයි කෙලිම ක්ලස්ටර් ගන්න නෑ ඩෙසිමල්. ඊට වඩා ලේසියිනේ පුතේ. මේ ඉලක්කම හැදෙන්නේ කොහොමද? 16 power 0. මෙයාව හැදෙන්නේ 16 power 1. එහෙනම් 8 into 16. 16 එක කියන්නේ 16. plus 7 into 1. ඔක නේද ගන්න? ඔන්න රතු පාට එනවා එතකොට. හරිද? හැවද? 8 into 16 කීයද? 128. ඒතර 128 plus 7 කීයද? 135. අවද එක හරි. ඊළඟට 1F 1F නේද? green එක 1F. කොහමද? ඒතර එයාව හැදෙන්නේ 16 power 0. ඒ කියන්නේ 1. මෙයාව 16 power 0. 16 power 1. එහෙනම් කීයද? F කියන්නේ කීයද පුතේ? 15. 15 වැඩි කිරීම 1. මේ එක වැඩි කිරීම 16. ඔය දෙක එකතු කරන්න නේද තියෙන්නේ? එහෙනම් 16 plus 15 කීයද? 31. ඔය විදිහට. 78 උත් ඔය විදිහට හදාගන්න පුළුවන් නේද? ක්‍රමය මතකද ඔයගලන්ට? කලර් කෝඩ්ස් හදන විදිය. ඔගේ හැම පිටින්ම නම්බර් සිස්ටම් පාඩමේ ඔය ටික තිබුණා. මම ওই ටික කෙරෙව්වා. ඕගලන්ට අපි තුමු 135 කියලා ඩෙසිමල් අගය දුන්නොත් හෙක්සා විදිහට ලියන්න පුළුවන් වෙන්නත් ඕන. RGB colors මෙන්න මේවයි. ඔයාලට කියනවා RGB colors ටික මේ හෙක්සා එකක් විදිහට ලියන්න කිව්වොත් ඒත් ලියන්න පුළුවන් වෙන්න ඕන. හරි? පුළුවන් නේද? හරි ටික පුළුවන් නේද මේ මෙතේ? මෙතේ 255 අතර තමයි color range එන්නේ. ඉතින් මේ ටිකම තමයි. හරි. ඕකේ. ඊළඟට අපි යමු මේ ගන්න පුළුවන් නේද මම මාකි ටික පෙන්නන්නද? කීවෙනි ප්‍රශ්නේද ආවේ? මෙතේ ඔන්න ඔය ටික මේ පෙන්නලා තියෙනවා. ඕන්නම් මේ විදිහට බයිනරි කරලා ඩෙසිමල් කරන්න පුළුවන්. ඔයාලට කැමති විදියක් යූස් කරන්න පුළුවන්. හරි. ඊළඟට තියෙනවා මෙන්න මේක බලන්න. The characters in the table below are presented using the ASCII character encoding system. The line feed 10, space 32, H 72, I 105, exclamation 33. මොන්දවන් දීලා තියෙන විදිය හරිද? line feed ඔන්නෝම දීලා ඒ කියන්නේ ASCII අපි ගහන space එකද හැමදේම යන්නේ binary විදිහටනේ. According to shown in the binary number how the word hi මෙන්න මේක
ඒතර capital H I එක ස්පේස් එකකුත් තියෙනවා. ස්පේස් එකට තමයි මේක. 32 the exclamation is represented in 7-bit ASCII encoding. Note that the word end with line feed enter. Note that the word ends with the line feed character. හරි. ඊළඟට arrange the following storage device device in descending order of the capacity. දැන් මොකද මේ කියන්නේ? ප්‍රශ්න දෙක. ප්‍රශ්න දෙක. දැන් ලියන්න ඕනේ ASCII එක. in the 7-bit ASCII coding විදිහට ලියන්න. කොහොමද ලියන්නේ? මේවා මොකද කරන්න තියෙන්නේ? බයිනරි වලට කන්වර්ට් කරන්නනේ තියෙන්නේ. එච්චර අමාරු දෙයක් නෙමෙයි. දැන් මුලින්ම H අකුරනේ. එහෙනම් 72 කොහොමද කරන්නේ? මේ වගේ ප්‍රශ්නයක් අහම බය වෙන්න එපා. 72 ASCII ඩෙසිමල් වැලියු එක ඕකනම් ASCII වලට හරවන්නේ කොහමද? දෙකෙන් බෙදනවා. එතකොට බිට් 7ක් නේ එන්නේ අපිට. බිට් 7 විදිහට යනවා. තේරුණාද කරන මම කරන ක්‍රමයට අටක් ගාලා කියලා දෙන්නේ. තේරුණා නේද? 1 හරි මම පෙන්නන්නම් ඔන්න මෙන්න මේ විදිහට එන්න ඕනේ. ලයින් එතන මේ විදිහට මේ බලන්න 72 කන්වර්ට් කරා I එක කන්වර්ට් කරා ස්පේස් එක එක්ස්ක්ලමේෂන් ඔය ටික ඔය විදිහට පිළිවෙට ලියන්න. මහ දෙයක් දන්නේ. ඔයාලට කිව්වනම් මේ ටික 10 බයිනරි 32 බයිනරි කීයද එකද තමයි මේ. ලයින් ෆීඩ් එක අන්තිමට ලියන්න ඕනේ. ඒක ඉස්සරහට ගත්තා. ඒකෙන් පටන් 9 feet කියන්නේ. ලයින් එන්ට ගහනවා වගේ නේ ලයින් ෆීඩ් කියලා කියන්නේ. ලයින් ෆීඩ් එකක් කියන්නේ එන්ට කියලා. එතකොට මෙතන මේ නෑ ඒගොල්ලෝ කියන විදිහට මේ විදිහට එන්න ඕන. එතකොට කීයක් වෙන්න ඕනද මෙතන? 7ක්. 7ක් එන්නේ නැත්තම් මොකද කරන්න ඕනේ? බිංදුවක් ඉස්සරහට දාන්න. කොහමරි 7කින් පෙන්නන්න ඕනේ. ASCII එකේ බිට් කීයද? 7යි. ABCD වල 8යි. ASCII වල 7 නිසා 7 ගානෙන් පෙන්නන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ ASCII එකේදී ඔයගොල්ලෝ මේ ඉස්සරහට බිංදුව නොදා හිටියත් ඒතර වැරදි. මම ඒකත් මතක තියාගන්න. ඇයි මේක කෝඩින් සිස්ටම් එකක් නේද මේක. එතකොට ඔයා අපි තුම එක්ස්ක්ලමේෂන් එක ගහනකොට බිංදුව off on off on එහෙමයි යන්නේ. ඒක පළවෙනි off එක නොගියොත් ඒක වෙන එකක් විදිහට ගන්න. තේරුණා නැද්ද? නෙලිෂා තේරුණා නැද්ද? මේවා මේ කියන විදිහටම යන්න ඕන. මෙතන දැන් මෙතන 10 හින්දා අඩුවෙන් ආවම ඉස්සරහා බිංදු 3 දැම්මේ නැත්තම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඇයි ASCII කියන එක බිට් කීයේ පැටර්න් එකක්ද? 7ක්. එහෙනම් බිට් 7කින්ම ඔය පෙන්නන්න ඕනේ. පිටිපස්සට බිංදු දාන්නේ නැහැ. අපි ඉස්සරහටයි බිංදුව දාන්නේ. පැහැදිලිද? හරි. පුළුවන් තරමක් කරගෙන යන්න පුතේ. Arranging the following storage device in descending order of the capacity. එහෙනම් වැඩි එකේ ඉඳන් අඩු එකට කරන්න. ටීචර් අපේ ක්ලාස් එක දෙන්නේ. මොකද්ද? අපේ ක්ලාස් එකේ පේපර් එකේ මන් දීපේකේද? 74 කියන්නේ එහෙම එතකොට මෙහෙමනේ පුතේ 74 ජේන අපි තුන් මෙහෙම ප්‍රශ්නයක් ආවා කියලා ඔයගලන්ට ඔන්න අපු බලන්නේ 74ට ජේනම් අහනවා ඊළඟ අකුරු වල ඉංග්‍රීසි හොඩි ඊළඟ අකුරු වලට ආ දැනගන්න ඕන A B C D E F G H J K L M N O දැන් මොකද වෙන්නේ J එක 74 නම් මේක 75යි 76යි නේද 75 76 මෙයා 77 මම කියලා දුන්නා මේ අලුතෙන් අපේට බැරි 78 මේක 79 ඊට no එන්නෝ නම් අපි මේ n එකේ ගාන 78යි එහෙනම් මේ 78 බයිනරි කරලා ASCII විදිහට දෙන්න ඕන තේරුණා නේද මං කිව්වේ ඉංග්‍රීසි හොඩිය බැරිලා මට ඒක බෑ දැන් මට කියන්නේ මේකේ කොහමද ඩිසෙන්ඩින් ලොකුම එක කවුද magnetic tape ඊළඟට කවුද නෑ RAM අද කාලේ RAM අද කාලේ RAM නේ දැන් 16 GB තියෙනවා 8 GB තියෙනවා RAM ඊට පස්සේ DVD ඊට පන්තිවල register memory බලන්න හරිනේ magnetic tape RAM DVD
හරි. හා. ඇත්තටම 10 papers හරි ලේසි. ඒතර අමාරු නෑ. හරි මේ වගේ එකක් දුන්නොත් draw the logic circuit for a boolean. මේක ටක් ගාලා අඳි. පැන්සලෙන් අඳි. මේක අඳින්න කියනවා ඔයාලට. කොහොමද කරන්නේ? ආනේ තව හොඳ ගානක් තියෙනවා වගේ උඩනේ. දැක්කේ නෑ. කමන්නේ. ලබන සුමාල් බලමු. හැමෝම මේ පේපර් එක ඉතුරු ටික කරන් එන්න. අපිට ඩිස්කස් කරන්න වෙලාවම දුන්නත් පේපර් මාකින් එක හරි දාන්න. හරි. තමන් ටයිප් මේ කරලා යන්න. අනේ පාඩම් කරන්න දිදුල. ඔයාලට වඩා ලකුණක් බලාපොරොත්තු වුණා වගේ. කොහමද මේක අඳින්නේ? ඉතින් කරන්නකෝ. දැන් කියපු දේ කරන්න. මුලින්ම කරන්නේ අපි කාවද? වරහණ ඇතුළ. මුලින්ම අඳින්නේ කවුද? There are two input. මොනවාද? A කියලා input එකක් තියෙනවා. B කියලා input එකක් තියෙනවා. එහෙනම් මුලින්ම අඳින්නේ A බා. ඊළඟට B. මේ දෙන්න මොකද වෙන්නේ? O ගේට් එකකින් සම්බන්ධ වෙන්නේ කර්ව් එකත් එක්ක එනවා. ඔකට A bar plus ඊළඟට තියෙන්නේ A. එතකොට මෙයාව ඔහොමම A කොහොම ගෙනාවා. මොකද්ද හම්බෙන ගේට් එක? දිදුල දන්නවා කියලා නොකර ඉන්න එපා. මේක AND ගේට්. හොයන්දද? ඔන්න ඔහොමයි එන්නේ. පැහැදිලිද? හරි? ඕකේ. ඔක්ටල් නම්බර් එකක් ඩෙසිමල් කරනකොට කොහොමද කරන්නේ? ඔන්න ඒ අංකය බයිනරි කරලා එහෙම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් 8.81 ඒ විදිහට බල්ලක් කරන්නත් පුළුවන්. කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න. Calculate and express the total capacity of byte of two files. One with the size 64 KB and other with 8 MB. So මේ මොකක්ද අහන්නේ? Calculate and express the total capacity in bytes වලින් දෙන්න. ඒතරවා කිලෝබයිට් බයිට් කරන්න. කිලෝබයිට් එකක තියෙන කීයද? බයිට් කීයක් තියෙනවද? 1024. එහෙනම් 64 වැඩි කිරීම 1024. මේ විදිහට ගන්න. 8 MB නම් ඒක කිලෝබයිට් කළා ආයි බයිට් වලට ආරවන්න ඕන. හරි ඊළඟ ඒකකේ. තේරුණා නේද? MB කිලෝබයිට් කරනවා කිලෝබයිට් බයිට් කරනවා. හරි. කරන් එන්නකෝ. හරි. එහෙනම් ක්ලාස් එක ඉවර කරන්න. පුතාලා වැඩ කරන්න. මාක්ස් වල හොඳයි. හොඳටම කරපු ළමයි තියෙනවා. ලකුණු අඩුම කට්ටියක් තියෙනවා. ඒ කියන්නේ හරියට ස්කිල් එක අල්ලගෙන නැති අඩි ඉන්නවා. පන්ති 50 ගණන්. ඒ බැරි ළමයි නෙමෙයි පාඩම් කරා නම් උඩට එන්න පුළුවන්. කවුරුත් එහෙම අඩුම ලකුණක නැහැ. ෆේල් මට්ටමේ නැහැ කවුරුත්. උඩට එන්න පුළුවන්. හරි. එහෙනම් ක්ලාස් එක ඉවර කරනවා. bye god bless. next week එකේ අපි පොඩ්ඩක් හරි 11 වසර පටන් ගන්නවා. හරි 10යි 11යි දෙක කලවම යනවා next week. මොකද නැත්තම් කාලෙ මදි වෙයි. අපිට O level වල time ඇවිල්ලා දැන්ටම. okay bye god bless.